right. අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් අරෝනේ අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ වෙලාව 8:31යි. තව දරුවෝ සම්බන්ධ වෙයි. අපි දැනට 8:00 නිසා වෙලාව අපි ක්ලාස් එක පටන් ගමු. පන්තිය පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. හරි දැන් ක්ලාස් එකක්නේ පටන් ගන්න. ඒකට ඔන්ලයින් වුණත් ෆිසිකල් වුණත් සාමාන්‍යයෙන් ක්ලාස් එක කිව්වේ නේද? මේස් එක පුටුවක් තියාගෙන වාඩි වෙලා නේ පොත් ඊට පස්සේ ෆෝන් එක හරි ලැප් එක හරි ඒ ටික පිළිවෙලට තියාගෙන නේ පෙන්සල් ටික ළඟට අරගෙන වතුර කෝප්පයක් ළඟ තියාගෙන කොහොමද තමයි අපි සාමාන්‍ය ක්ලාස් එකකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ක්ලාස් එකට ජොයින් වෙන්න කලින් අපි ක්ලාස් එක තියෙන තැන හරියට හදා ගන්න ඕනේ නේ. ඒත් එක්කම තමයි තව ඉල්ලීමක් තියෙනවා ඔයාලගේ නම ඒ කියන්නේ Zoom එකට ජොයින් වෙනකොට ඔයාලගේ නම ඔයාලට අර මට නිතර කතා කරන්න පුළුවන් නමකින් රීනේම් කරගන්න. දැන් උදාහරණයක් විදිහට සංකේත ඊට පස්සේ නවෝදනි ඒ විදිහට ඔයාලගේ මට කතා කරන්න පුළුවන් නමකින් රීනේම් කරගන්න. එතකොට මට පහසුයි අපි අර ඔන්ලයින් ක්ලාස් එකේ වුණත් ඔයාලගේ නම් කියලා කතා කරලා අපිට අර ෆිසිකල් ක්ලාස් එකක් විදිහට මේක කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් දැන් ඇඳේ හරි ඊට පස්සේ හාසි පුටුවක හරිනේ කොහේ හරි වෙලා ෆෝන් එක කොහොම තියාගෙන බලනවා නම් පොඩ්ඩක් අපි ඔයාලගේ පොත් මේසෙට ගිහිල්ලා පොත් ටික පිළිවෙලට හරි ගස්සගෙන ෆෝන් එක හරි ලැප් එක හරි සයිඩ් එකකින් තියලා හොඳට පිළිවෙලට වාඩි වෙලා ක්ලාස් එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලාම හැමෝම හරි පොත් මේසේ ඔයාලා පාඩම් කරන තැන හරි පොත් මේසේ හරි වෙනම මේසයක් එතන ඉස්කෝලේ වැඩ කරන්න. අන්නේ මේසෙට අපි යමු. ගිහලා වාඩි වෙලා ෆෝන් එක පැත්තකින් තියලා පොත් ටිකේම ළඟට ගන්න. පොත් පෙන්සල් ටික ළඟට අරගෙන ක්ලාස් එකට රෙඩි වෙමු. හරි? right. තව දරුවෝ සම්බන්ධ වෙන ගමන් අපි ක්ලාස් එක පටන් ගමු. එහෙනම් හැමෝටම අයිබෝන් මාව දන්න කීප දෙනෙකුත් ඉන්නවා. එතකොට මම සුලක්ෂණා රූපසිංහ වයිම් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙලා තාම අධ්‍යාපනය හදාරන ගමන් තමයි ඉතින් ඔයාලට ඉගෙනීම් කටයුතුත් කරන්නේ. ඉතින් මම ගැන අපි ඊට පස්සේ කතා කරමු. ඉතින් අද 9 වසරෙන් 10 වසරට ගියපු අලුත් 10 වසර කියලා අපි කියන්නේ. අලුත් 10 වසරේ ළමයින්ට ඔන්න කොමර්ස් ක්ලාස් එක පටන් ගන්නවා අද ඉඳලා. අපි හැමදාම සඳ 8:00ට ඔන්ලයින් ක්ලාස් එක මේ විදිහට 8:00 10:00 පවත්වනවා. හරි. එතකොට අද තමයි අපි පළවෙනි දවස. එතකොට හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. දිගටම හැමදාම රෙකෝඩින් බලන්න ඉන්නේ නැතුව ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ලයිව් සම්බන්ධ වෙන්න. මොකද රෙකෝඩින් බලන්න ගියාම වෙන්නේ රෙකෝඩින් කොට ගෑනක විතරයි. හරි. එතකොට කොමර්ස් කියන විෂය තියෙන්නේ කාණ්ඩ විෂයන් යටතේනේ. ඔයාලට කාණ්ඩ විෂයන් වල තෝරගන්න විෂයක්. يعني ඔප්ෂන් එකක් විදිහට තමයි කොමර්ස් කියන විෂය තියෙන්නේ. අපි මේ කොමර්ස් කියලා කිව්වට මේ සබ්ජෙක්ට් එකේ නම මොකද්ද? සිංහලෙන් නම් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. අද ආරම්භක දවස නිසා ඉස්සරවම මම සබ්ජෙක්ට් එක ගැන කතා කරලා ඊට පස්සේ ක්ලාස් එක යන විදිහ කොහොමද ටියුට්ස් ලබා ගන්නෙ කොහොමද පේමන්ට් කරන්නේ ක්ලාස් ෆී එක කීයද ඒ දේවල් මම ඔයාලට දෙවෙනුව කතා කරන්නම්. අපි ඉස්සෙල්ලාම සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. සමහර විට මේ වෙනකොට කොමර්ස් ඉගෙන ගත්ත අයත් ඇති. සමහරව ඇත්ත තාම කොමර්ස් කියන සබ්ජෙක්ට් එක ඉස්කෝලේ මේ වෙනකම් කිසිම දෙයක් උගන්වලා නැති ළමයිමුත් ඇති. හරි. එතකොට ක්ලාස් එක ඉවරුනහම මට මැසේජ් එකක් දාන්න ඔයාලගේ නමයි, ලිපිනයයි, ෆෝන් නම්බර් එකයි, ඔයාලගේ පාසලයි. හරි. මේක ලියලා හරි තියාගන්න. ක්ලාස් එක ඉවරුනහම ඔයාලගේ නම කියද්දී වාසගම නෙමෙයි මට ඔයාලට කියන්න පුළුවන් නමත් එක්ක එවන්න. හරි. දැන්
SK රූපසිංහ කියලා දාන්න නැතුව නේ සුලක්ෂණා රූපසිංහ කියලා දාන්න. අන්න ඒ විදිහට මොකක් හරි ඔයාලගේ මන කියන නමකුයි වාසකම එක නමක් එවන්න. හරි. නම ඊට පස්සේ වැදගත් ලිපිනය. මෙන්න මේ ලිපිනයට තමයි ඔයාලට මම ටියුට් එවන්නේ ගෙදරට. ඒ නිසා ලිපිනය මට හරියට දෙන්න ටියුට් ටික ලබා ගන්න පුළුවන් විදිහට ලිපිනය දෙන්න. හරි. ඊළඟට ෆෝන් නම්බර් එක ඕනි. ෆෝන් නම්බර් එක ඕනි වෙන්න හේතුව ෆෝන් නම්බර් එක ඕනි. ඔයාලගේ මේ මාසේ අපි කොහොමද ෆ්‍රී යන්නේ? ඊට පස්සේ ඔයාලා වෙනම ගෲප් වලට ඇඩ් කරනවා. ඒ නිසා මට දුරකථන අංකය දෙන්න ඔයාලගේ WhatsApp තියෙන එක. WhatsApp නම්බර් එක. ඊළඟට පාසල ඕනි. ඔයාලගේ ඉදිරි කටයුතු වලදී මට අවශ්‍ය වුණොත් පාසල ඕනි වෙනවා. ඒ නිසා ඔන්න ඔය ටික මට මැසේජ් එකක් දාන්න. ගෲප් එකට නෙමෙයි පුද්ගලිකව මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ ඔයාලට ලියාපදිංචි අංකයක් දෙනවා. මෙන්න මේ ටික එවන අයට මම ලියාපදිංචි අංකයක් දෙනවා. එතකොට හිතන්නකො ලියාපදිංචි අංකය අපි 26.0.1 කියලා. එතකොට ඊළඟ දවස් වල ක්ලාස් එකට ජොයින් වෙද්දී 26.0.1 කියලා මෙතනින් ඔයාලගේ නම ওই විදිහට තමයි රීනේම් කරන්නේ. ජොයින් වෙනකොට ඔයාලගේ ලියාපදිංචි අංකෙත් එක්ක තමයි ඔයාලගේ නම රීනේම් කරගන්නවා. හරි. right. එහෙනම් ක්ලාස් එක ඉවරුනහම ඔයාලට ටියුට් ටික එවන්නත් ඕනි නිසා නම, ලිපිනය, දුරකථන අංකය, පාසල කියන විස්තර ටික මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එකට. එතකොට මම ඔයාලව රෙජිස්ටර් කරලා ඔයාලට ලියාපදිංචි අංකයක් දෙන්නම්. ඊළඟ දවසේ ජොයින් වෙනකොට ඒ අංකේ පොඩි අංකයක් දෙන්නම් මෙච්චර නැතුව ඒ අංකේ ඔයාලගේ නමෙමුයි රීනේම් කරගන්න ජොයින් වෙනකොට. එතකොට ලියාපදිංචි අංකයෙන් තියන අය විතරයි මම ගෲප් එකට Zoom meeting එකට ඇඩ් කරන්නේ. මොකද හේතුව ලින්ක් එක හැමතැනම ෂෙයා වෙනවා. එක එක කට්ටිය ඇඩ් වෙනවා. ඇඩ් වෙලා මෙතන ක්ලාස් එකට ඩිස්ටර්බ් වෙන විදිහට හැසිරෙන්න පුළුවන් නේ. එක එක නාදුරට පිස්සු ඇඩ් වෙන්න පුළුවන්. ඒවා වළක්වන්න තමයි ලියාපදිංචි නාමකෙකොත් එක්ක නම රීනේම් කරගන්න කියලා කියන්නේ. එතන මේකට අනවශ්‍ය කට්ටිය ඇඩ් වෙලා අපේ වැඩ කටයුතු වලට බාධා කරන එක වළක්ව ගන්න පුළුවන්. හරි. ඒ නිසා මේ ටික මතක් කරලා මට අනිවාර්යෙන් ක්ලාස් එක වුණාම දාන්න. ඊට පස්සේ මම ඔයාලට ඊළඟ දවසේ ජොයින් වෙන්න කලින් ටියුට් එක එවන්නම් සහ ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙන්න. right. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ගැන කතා කරොත් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය අපි කොමර්ස් කියලා කියනවා. ඉංග්‍රීසි මීඩියම් කරන අය නෑනේ. කොමර්ස් කියලා කියනවා. එතකොට මෙන්න මේ සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ A-level නම් ප්‍රධාන විෂයන් දෙකක් එකතු වෙලා. මේ සබ්ජෙක්ට් එක හැදිලා තියෙන්නේ A-level වල නම් ප්‍රධාන විෂයන් දෙකක් එකතු වෙලා. හරි. දැන් ගොඩක් අය කියනවා මේ කොමර්ස් අමාරුයි, කොමර්ස් තෝරගන්න එපා, අපෝ අමාරුයි, ගණන් හදන්න තියෙනවා. ඔක රිසල්ට් එකක් දාන්න බැරි වෙන්නේ. සමහර ඉස්කෝලවල ගණන් වල ලකුණු නැත්නම් කොමර්ස් වලට ගන්නෙ නෑ. කොහොම ප්‍රශ්න ගොඩාක් ෆිසිකල් ක්ලාස් වල ළමයි කිව්වා. හරි. එතකොට කොමර්ස් කරන්න දරුවෝ ඔයාලට ගණිතය ඕනි. හැබැයි ගණිතය අපිට ඕනි වෙන්නේ එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. ඔයාලට එකතු කරන්නයි අඩු කරන්නයි පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කොමර්ස් කියන විෂය තෝරගන්න පුළුවන්. කොමර්ස් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් විදිහට. මෙතනදී අර ගණිතය ඕනි කියලා සාධනයයි, අංග සමකිරීමයි, වැල් පොලි, සුළු පොලි, බීජ ගණිතමය ප්‍රකාශනයි. එහෙම කතන්දර මේකේ නැහැ. ඔයාලට ගණිතය කියලා මෙතන අවශ්‍ය වෙන්නේ එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි, අඩු කරන්න පුළුවන් වෙන්න ඕනි. මම හිතනවා මෙතන ඉන්න හැමෝටම එකතු අඩු කරන්න පුළුවන් ඇති, ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. හරි. ඒ නිසා බය වෙන්න එපා. කොමර්ස් කියන්නේ හරිය ලේසි විෂයක්. පාඩම් කරන්න පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා. හැබැයි ගණන් හදනවා කියලා අපිට එකතු අඩු විතරයි අවශ්‍ය වෙන්නේ. අනිත් ටික ඔක්කොම මම ක්ලාස් එකේ මෙතන කරලා දෙනවා. පැහැදිලිද? එතකොට ප්‍රධානම දේ ඔළුවට ගන්න කොමර්ස් කියන විෂය හරිම ලේසි. හරි. මේකට A+ එකක් දාන්න, ඒකක් දාන්න පුළුවන්. අමාරු විෂයක් නෙවෙයි. අපි පළවෙනි වාර විභාගයේ ඉඳලම ලකුණු 90 කියන මට්ටමට වඩා ඉහළ මාර්ක් එකක් ගමු. එතකොට ඔයාලට ඔය කොමර්ස් අමාරුයි කියලා ඔළුවට යන්නේ නැහැ. හොඳට ලකුණු තියනවා නම් සබ්ජෙක්ට් එකට
ඔයාලේ සබ්ජෙක්ට් එකට බය නැතුව ෆේස් කරනවා සහ හොඳට ඊට පස්සේ ඒකට මහන්සි වෙලා හොඳ රිසල්ට් එකක් ගන්නවා. ඒ නිසා පළවෙනි වාරේ විභාගෙ ඉඳලම අපි මෙන්න මේ ටාගට් එකට යන්න වැඩ කරමු. හරි. මගෙත් එක්ක වැඩ කරද්දි වැඩ කරන්න වෙනවා. මොකද මම A level classes කරනවා. ඒතර අපි A level දරුවොත් එක්ක ලොකු වැඩ කොටසක් කරනවා අවුරුදු දෙකක්. ඒතර ඒ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම O level classes කරන්න ඉන්නේ. ඒතර O level වලත් A level වල ළමයි මහන්සි වෙන්නේ කොච්චරක්ද? ඒ විදිහටම මෙන්න මේ කියන විෂයට මම O level ළමයිව මහන්සි කරවනවා. ඒ නිසා ඔයාලට මම එකයි කිව්වේ ටියුට්ස් දෙනවා, පේපර් ටික දෙනවා, පාඩමෙන් පාඩමට පේපර්ස් කරවනවා, පාඩමෙන් පාඩමට කටපාඩම් ගන්නවා. දැන් මම මෙහෙම කාගේ හරි නමක් කියලා ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අර ඒ ලෙවල් අපි දරුවෙක්ට එකක් දාන්න කොච්චරක් මහන්සි කරනවද ඒ තරමටම මම ඔයාලව O level මහන්සි කරනවා. විභාගයේ හෙට කියලා හොඳට නිදිලා රිලැක්ස් එකේ ගිහිල්ලා කොමර්ස් කියන විෂය ලියන්න පුළුවන් වෙන මට්ටමට මම ඔයාලව හදනවා පළවෙනි වාර විභාගේ ඉඳලම. ඒ නිසා ඒ O level ලඟ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ක්ලාස් එක කොහොමද? මිස් කොහොමද? හොඳට උගන්වනවාද කියලා බලා ගන්න පුළුවන් පළවෙනි වාර විභාගෙම. පැහැදිලිද? ඒ නිසා අද පළවෙනි දවසේම මෙන්න මේ කොළුවට ගන්න. මම කොමර්ස් කියන විෂයට අනිවාර්යෙන් O level exam එකේදී ඒකක් දානවාමයි කියන එක. මේක හරිය ලේසි අමාරු නෑ. හැබැයි හැමදාම ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. රෙකෝඩින් බලන්න ඉන්න එපා. ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න එදිනදා වැඩ ටික එදිනදා කරන්න. දැන් ෆිසිකල් දවස් දෙක තුනක් ක්ලාස් ආපු දරුවෝ ඉන්නවා. එයාලා දන්නවා කොහොමද ක්ලාස් එකේ වැඩ වෙන්නේ කියලා. හරි මම ඒ ටික මේ පස්සේ කියන්නම්. අපි දැනට සබ්ජෙක්ට් එක ගැන කතා කරගෙන යන්න. එහෙනම් සබ්ජෙක්ට් එක කතා කරන්න කලින්ම මම කිව්වා මොන හැම වාර විභාගිකම 10 වසරේ පළවෙනි වාරය, දෙවෙනි වාරය, තුන්වෙනි වාරය. දැනට අපි ওই ටික කතා කරමු. හරි. මෙන්න මේ වාර තුනේම 90ට වඩා වැඩි ලකුණු තියෙන ටර්ම් ටෙස්ට් ලකුණක් ගන්න 90ට වඩා වැඩි. හරි. අපි එතෙන්ට වැඩ කරමු ඉස්සෙල්ලා. එතකොට ඒකක් කියන එක කොහොමවත් අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට යන්න. දැන් ඔයාලගේ කොමර්ස් ක්ලාස් එකට ගන්න ඕනි CR පොතක්. තනි රූල් CR පොතක්. තනි රූල්. කොට රූල් ගන්නත් එපා. තනි රූල් CR පොතක් ගන්න. මම මේක කියන්න හිතුව ඔයාලට O level exam එකේ කොට රූල් පොත් නෙමෙයි දෙන්නේ. තනි රූල් පොත් දෙන්නේ. ඒ නිසා අපි තනි රූල් පොත්වල ගණන් හදන්න පුරුදු වෙන්න ඕනි. තනි රූල් පොත්වල ගණන් හදන්න පුරුදු වෙන්න ඕනි. හරි. ඒ නිසා තනි රූල් පොතක් ගන්න CR පොතක්. දැනට තනි රූල් CR පොතක් නැත්නම් ගැටලුවක් නැහැ. දැනට ඔයාලා තියෙන පොතේ ලියාගන්න. එහෙම නැත්නම් පැන්සලෙන් හරි ලියන්න. පස්සේ ඔයාලට ඊළඟ දවසේ වෙන්න කලින් මේ නෝට් එක පොතේ ලියාගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලගේ මොකක් හරි CR පොත හරි දැනට ඔයාලා ගාව තියෙන පොතක ලියාගන්න ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියලා උඩින් මැදි පේජ් එකේ උඩටම වෙන්න සෙන්ටර් කරලා ලියාගන්න ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. right. මම මේකට A+ එකක් ගන්නවා. O level exam එකේ විතර නෙමෙයි හැම වාර විභාගිකම A+ එකක් ගන්න. ඔයාගේ පොත බලන්නේ ඔයා විතරයි. ඒ නිසා පැහැදිලිව ඔයාට පහසු විදිහට මේක ලියා ගන්න. මම මේකට A+ එකක් ගන්නවා. හරි එකක් දාගන්න උතන. right. දැන් බලන්න. දැන් මෙන්න මේ කොමර්ස් කියන විෂය සබ්ජෙක්ට් දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. එකක් තමයි ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය. අනික තමයි ගිණුම්කරණය. අපි accounting කියලා කියනවා. accounting ගිණුම්කරණය. ව්‍යාපාර අධ්‍යයනයට අපි business studies කෙටියෙන් කියනවා BS කියලා. බුදු සරණයි එහෙම නෙමෙයි ඈ. business studies තමයි අපි කෙටි කරලා BS කියලා කියන්නේ. right. ඉංග්‍රීසි නේම් එක අවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් ලියා ගන්න.
හරි. එතකොට මෙන්න මේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටස සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේක තියරි කොටසක්. තියරි. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් කටපාඩම් කරලා ඔයාලට පේපර් එකෙන් ලියන්න තියෙන්නේ. ගිණුම්කරණය කියන කොටස තියෙන්නේ ගණිතමය කොටසක්. ගණිතමය කොටසක් තියෙන්නේ. ඉස්සෙල්ලා බලන්න. මේක තියෙනවා සාමාන්‍යයෙන් මුළු සිලබස් එකෙන් තියරි තියෙනවා ඔයාලට 146යි නම් මුළු සිලබස් එකෙන් accounting කොටස තියෙනවා ගිණුම් කරන කොටස තියෙනවා මේක ගණන්ම කියලා කියන දේ අපිට ගිණුම් කරන කියලා දාගන්න. ගිණුම් තැබීම නේද? ගණිතය කිව්වොත් වැරදි උතන. 160. 160. තියරි කොටස 140යි ගිණුම් තැබීම 160. ඔය ටික ලියා ගන්න. දැන් ක්ලාස් එකේ ඉදී පස්සේ ජොයින් වුණා යම් ඉන්නවා නේද? අපි ක්ලාස් එකේ ජොයින් වෙන්නේ නැහැ ඇඳට වෙලා නිදාගෙන පුටුවකට වෙලා හාන්සි වෙලා ෆෝන් එක අතේ තියන් නැත්නම් ෆෝන් එක පොඩි අත තියාගෙන පුටුවේ ඉඳගෙන වෙන වැඩක්. එහෙම ක්ලාස් එකට ජොයින් වෙන්නේ නැහැ. හරි? තමන් ඉස්කෝලේ වැඩ කරන මේසෙට වෙලා හොඳට පහසු පුටුවක වාඩි වෙලා ඊට පස්සේ ෆෝන් එක හරි ලැප් එක හරි සයිඩ් එකකින් පේන තැනකින් තියාගෙන පොත ළඟට අරගෙන ටීවී එක පේන්නේ නැති ඇහෙන්නේ නැති තැනකට වෙලා තමයි අපි ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. අම්මලාට තාත්තලාට පොඩ්ඩක් කියන්න ක්ලාස් එකක ඉන්නේ ඇවිල්ලා ඩිස්ටර්බ් කරන්න එපා කියලා. පුළුවන් තරම් ක්ලාස් එකට ෆෝන් එකෙන් ජොයින් වෙනවා නම් වෙන කෝල්ස් එන එකේම පොඩ්ඩක් ඒ වෙලාවට නතර කරත් කමක් නැහැ. හරි. එතකොට ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට 140යි ගිණුම්කරණය කියන කොටසට 60ක් තියෙනවා. ඉතින් ඔයාලගේ 10 වසරේ පාඩම් ටික ගත්තාම පළවෙනි පාඩම තියෙනවා ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම දෙවැනි පාඩම තියෙනවා ව්‍යාපාර පරිසරය. තුන්වෙනි පාඩම තියෙනවා ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන. ඔන්න ඔය කියන පාඩම් තුන තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ තියරි කොටසේ. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ. ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. ඊට පස්සේ ගිණුම්කරණය කියන කොටස මට මෙතන ඊට වර්ගය නිසා මම පොඩ්ඩක් මේක පිටට ගන්නවා. ඔයාලගේ හතරවෙනි පාඩම තියෙනවා ගිණුම්කරණය හැඳින්වීම. ඊට පස්සේ පස්වෙනි එක ගිණුම් කරන සමීකරණ 6 දිත්ත සටහන් ගිණුම් කරණය. දිත්ත සටහන් ගිණුම් කරණය. 7 මූලික සටහන් පොත්. 8 මුදල් පොත සුළු මුදල් පොත. පෙළ පොත තියෙනවා නම් පෙළ පොතේ බලන්න ඔයාලගේ පාඩම් ලිස්ට් එක තියෙනවා පටුනේ. ඒ ටික මම මේ කියන්නේ.
ඊට පස්සේ 9 තියෙනවා බැංකු ගිණුම. 10 තියෙනවා ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය. පෙළ පොතේ තියෙනවා දරුවෝ පොදු ජර්නලය. මම මේ සබ්ජෙක්ට් එක පොඩ්ඩක් ඕවරෝල් කතා කරන්න යනවා. පොදු ජර්නලය. ඊට පස්සේ 11 වෙනි පාඩම තියෙනවා ශේෂ පිරික්සුම. 12 වෙනි පාඩම වැරදි නිවැරදි කිරීම. 12 වෙනි පාඩම වැරදි නිවැරදි කිරීම. එතකොට ගිණුම්කරණය හැඳින්වීම, ගිණුම් කරන සමීකරණ ඔයාලගේ පෙළ පොතේ තියෙනවා. දිත්ත සටහන් ගිණුම්කරණය, මූලික සටහන් පොත්, මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, ශේෂ පිරික්සුම, වැරදි නිවැරදි කිරීම කියන ඔන්න ඔය පාඩම් ටිකම අයත් වෙන්නේ ගිණුම්කරණය කියන කොටසට. ගිණුම්කරණය කියන කොටසට. හරි. එතකොට 10 වසරේ පාඩම් ටික ගත්තොත් 10 වසරේ පාඩම් වලින් තියරි එහෙම නැත්නම් පාඩම් කරන්න තියෙන ඔයාලට පාඩම් 3යි. ව්‍යාපාර පසුබිමයි, ව්‍යාපාර පරිසරයයි, ව්‍යාපාර සංවිධානයි. ඔක්කොම පාඩම් කීයක් තියෙනවද? 10 වසරට ඔක්කොම පාඩම් කීයක් තියෙනවද? ඔක්කොම පාඩම් 12ක් තියෙනවා. එතකොට පාඩම් 12 වාර 3ට බෙදුවොත් එක වාරයකට පාඩම් කීයක් එනවද? 4යි. නේ? එහෙනම් පළවෙනි වාරේ පාඩම් ටික කියමු බලන්න. දැන් පාඩම් කරන්න තියෙන පාඩම්නේ ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන. ඒතර මෙතනක් තියෙනවා මෙන්න මේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන්නේ කටපාඩම් කරන්න තියෙන එකක් තියෙයි. ඊටු ටික ගන්න. හරි? එතකොට පළවෙනි වාරයට එනවා මෙන්න මේ කියන පාඩම් 3යි ගිණුම්කරණයේ හැඳින්වීමයි. ඔන්න ඔය ටික පළවෙනි වාරය. ඒතර පළවෙනි වාරෙම තියෙන්නේ මොනවද? පළවෙනි වාරෙම කටපාඩම් කරලා ලියන්න තියෙන්නේ. හරි පළවෙනි වාරෙම කටපාඩම් කරලා ලියන්න තියෙන්නේ. එතකොට දරුවෝ බිනර දැන් ජොයින් වුණා. අපි චුට්ටක් කතා කරේ දැන් ව්‍යාපාර හා ගිණුම් කරන අනිතා ලියාගන්න ඉඳලා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ව්‍යාපාර අධ්‍යයනයේ කොටස තියෙනවා. ගිණුම් කරණයේ කොටස තියෙනවා. එතකොට ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ සම්පූර්ණයෙන් මෙතන තියරි යන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර ආරම්භ කරන්නේ කොහොමද? ව්‍යාපාර පරිසරය, ව්‍යාපාරට බලපාන නීති රීති මොනවාද? අන්න ඒ වගේ තියරි ටිකක් තමයි මේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටසින් ඉගෙන ගන්න. එතකොට ඒකට 10 වසරේ පාඩම් 3ක් තියෙනවා. ව්‍යාපාර පසුබිමයි, ව්‍යාපාර පරිසරයයි, ව්‍යාපාර සංවිධානයි. එතකොට ගිණුම්කරණයේ කොටස තියෙනවා ගිණුම්කරණයේ සම්පූර්ණයෙන් ගණන් හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගණන් හදන්න කියන්නේ එකතු අඩු ගණන් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ අන්තිමට. එතකොට 4 වෙනි පාඩමේ ඉඳලා 12 වෙනි පාඩමට එනකම් ඔයාලගේ පෙළ පොත ළඟ තියෙනවා නම් පටුන බලන්න 4 වෙනි එකේ ඉඳලා 12 වෙනි එකට එනකම් මේ පාඩම් ටික ලියලා තියෙන්නේ. මේ ටිකම ගිණුම්කරණයේ කොටසටයි අදාළ වෙන්නේ. එතකොට එක වාරයකට පාඩම් 3යි නම් පළවෙනි වාරයට ඔයාලට ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන, ගිණුම්කරණයේ හැඳින්වීම කියන ඔන්න ඔය පාඩම් 4ෙන් තමයි පළවෙනි වාරේ පේපර් එක හැදෙන්නේ. පැහැදිලිද? ඒතර කොමර්ස් කියන විෂය හරිය ලේසි අමාරු නෑ. අපිට මේකට එකක් ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. හරි. එකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් කියන්නේ කොහොමද පුළුවන්. හරිම ලේසි. right. එහෙනම් ඔන්න සබ්ජෙක්ට් එක ওই විදිහට තමයි හදලා තියෙන්නේ. තාම ලියනා ඉන්නවද? ලියාගෙන ඉවරද? තාම ලියනා ඉන්නවා නම් චුට්ටක් මට මැසේජ් එකක් දාන්න.
ෆිසිකල් ආපු දරුවන්ට නම් මම මේක දීලා තියෙන්නේ පළවෙනි දවසේ ආපු කට්ටිය ඉන්නවනේ. ඒතර ඇත්තටම කොමර්ස් ක්ලාස් එකක් ඔන්ලයින් කරන්න මට එහෙම ලොකුවට අයිඩියාවක් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අර ෆිසිකල් ක්ලාස් එකට එන්න බැරි දරුවෝ වෙනුවෙන් තමයි ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ. ඉතින් ඒ නිසා ඕන කෙනෙක්ට ජොයින් වෙන විදිහට අපි ක්ලාස් එක කරගෙන යනවා. කොහොමද දිගටමයි ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා සම්බන්ධ කරන්න යාළුවන්ට දැනුවත් කරන්න. ක්ලාස් එක වෙන විදිහ මම ඊළඟට දෙවෙනුව කියන්නම්. මේ ටික තමයි සබ්ජෙක්ට් එක. හරි. ඊට පස්සේ බලමු පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා. පේපර් එක හැදෙන විදිහත් බලමු. පුළුවන් නම් මම ක්ලාස් එකේ යන විදිහ කතා කරද්දී අම්මලා තාත්තලා ළඟ ඉන්නවා නම් විනාඩි 5කට පොඩ්ඩක් ඇවිල්ලා ආගෙන හිටියත් කමක් නැහැ. ක්ලාස් එකේ වැඩ වෙන්නේ කොහොමද කියන එක අම්මලාට ඕනනම් චුට්ටක් දැනුවත් කරලා කියන්න. ඊළඟට පොඩ්ඩක් ඇවිල්ලා ක්ලාස් එකේ යන විදිහ කොහොමද කියලා අහගන්න කියලා. පුළුවන්කමක් තියෙනවා නම් විතරක්. නැත්නම් ඔයාලට පුළුවන් අම්මලාව දැනුවත් කරන්න ක්ලාස් එකෙන් පස්සේ. හරි. අපි බලමු පේපර් එක හැදෙන විදිහ. දැන් ඔයාලගේ ওই පිටුවේම හරි ඊළඟ පිටුවේ හරි ලියවමු ප්‍රශ්න පත්‍රය. ව්‍යුහය. ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. පේපර් එකේ හැදෙන විදිහ කතා කරන්නයි යන්නේ. ඔයාලට 9 වසරේ පේපර් එකේ පළවෙනි පේපර් එකට පළවෙනි පත්‍රයට විනාඩි 45ක් හම්බුණා. දෙවෙනි පත්‍රයට පැය විනාඩි 15ක් හම්බුණා. ඒතර ඔක්කොම සම්පූර්ණ පේපර් එකට පැය දෙකයි. පැය දෙකේ පේපර් එකක් තමයි නේ. ඒතර MCQ ආව 20ක්. මම දන්න තරමට MCQ 20යි. රචනා ප්‍රශ්න 6න් 5ක් හරි ඔහොම තෝරගෙන ලියන්න තියෙන්නට ඒක විෂයෙන් විෂයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ආවේ ඔය විදිහට. එතකොට ඕලෙවල් 10 වසරේදී ඔය පේපර් එකේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ගණන් විද්‍යාව කොහොමද ස්ට්‍රක්චර් එක වෙනස්? අනිත් සබ්ජෙක්ට් ගත්තාම කොමර්ස් කියන විෂයේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. ඔයාලට තියෙනවා පේපර් දෙකක්. පළවෙනි පත්‍රය තියෙනවා දෙවෙනි පත්‍රය තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු දරුවෝ. ඊට පස්සේ මම ඔයාලට ලියා ගන්න කාලය දෙන්නම්. හරි. පළවෙනි පත්‍රයට ඔයාලට හම්බ වෙනවා කාලය පැය එකක් හම්බ වෙනවා. දෙවෙනි පත්‍රයට කාලය පැය දෙකක් හම්බ වෙනවා. ඒතර ඔක්කොම පේපර් එකට ඔයාලට පැය 3ක් තියෙනවා උත්තර ලියන්න. හරි. පළවෙනි පත්‍රයේ තියෙනවා MCQ අපි කියනවා multiple choice questions නේද? එතකොට MCQ ප්‍රශ්න තියෙනවා 40ක්. ඔයාලට එක ගානේ ලකුණු 40ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයක් හරි ගියොත් කෙලින්ම එක ලකුණක් තියෙනවා. හරි. එතකොට දෙවෙනි පත්‍රය තමයි මේ පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ. මේකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය මේක අනිවාර්යයි. ඒතර මේකේ තියෙනවා කෙටි නිශ්චිත පිළිතුරු ලියන්න ප්‍රශ්න 10ක්. එකේ සිට 10 දක්වා ප්‍රශ්න 10ක්. මේකට 10 වරක් 2 ලකුණු 20ක් හම්බ වෙනවා. ඊට පස්සේ තියෙනවා ආ කොටස. ආ කොටසට තියෙනවා ප්‍රශ්න 2 3 7. ප්‍රශ්න 3ක් තියෙනවා. ඒතර ඔය ප්‍රශ්න 3ෙන් ඔයාලා ලියන්න ඕනි 2ක් ලිවිය යුතුයි. ඔයාලට මේ දෙකට ලකුණු 8 ගානේ ලකුණු 16ක් හම්බ වෙනවා. ප්‍රශ්න අංක තියෙනවා ප්‍රශ්න 2 3 4 කියන ප්‍රශ්න 4 තියෙනවා. මේ ප්‍රශ්න 4ෙන් sorry 2 3 4 කියන ප්‍රශ්න 3ක් තියෙනවා. මේ තුنين ඔයාලා ප්‍රශ්න 2කට පිළිතුරු ලියන්න ඕනි.
ඒ දෙකට එක ප්‍රශ්නයක ලකුණු 8 ගානේ ලකුණු 16ක් හම්බෙනවා. මේ එක ප්‍රශ්නයකට අනු කොටස් තියෙනවා 4ක්. හරි 1 2 3 4. ඊට පස්සේ තියෙනවා ආ කොටස. පළවෙනි වාරේ නම් ඔයාලට මෙහෙම දෙන්න විදිහක් නැහැ. මොකද ගිණුම් කරන කොටස නැති නිසා මේකේ තියෙනවා ප්‍රශ්න 5 6 7. එතන මෙතනත් 3න් දෙකක් ලිවිය යුතුයි. ඔයාලට ප්‍රශ්න දෙකට ලකුණු 12 ගානේ ලකුණු 24ක් හම් වෙනවා. එතන දෙවෙනි පේපර් එකට ලකුණු 60යි. එතන මුල් ලකුණු 100යි. මුල් ලකුණු 100යි. එතකොට ආ කොටස තියෙන්නේ BS වලින් ව්‍යාපාර අධ්‍යයනයේ කොටසින්. ආ කොටස ව්‍යාපාර අධ්‍යයනය, ආ කොටස ගිණුම්කරණය. පැහැදිලිද? අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ආ කොටස තියෙනවා ව්‍යාපාර අධ්‍යයනයෙන් ප්‍රශ්න 3ක්. 3න් දෙකක් ලියන්න ඕනි. ආ කොටස තියෙනවා ගිණුම්කරණය ප්‍රශ්න 3ක් තියෙනවා. 3න් දෙකකට උත්තර ලියන්න ඕනි. ඒකට 24ක් හම් වෙනවා. මෙතෙන් 16ක් හම් වෙනවා. මෙතන 20ක් තියෙනවා. ඔක්කොම දෙක පැත්තේ ලකුණු 60යි. එතකොට මුළු ලකුණු 100ක් එනවා. අපි ලියාගමු. හරි නේද? මම කරනවා මේක ක්ලාස් එක ගැන පොඩ්ඩක් කතා කරමු. අමල තාත්තලා ළඟපාත ඉන්නවා නම් චුට්ටක් වාඩි වුණත් කමක් නැහැ දරුවා ගාවින්. ක්ලාස් එක යන විදිහ පොඩ්ඩක් කතා කරන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් කොමර්ස් කියන විෂය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට තෝරා ගැනීමේ ප්‍රශ්න විෂයක් විදිහටයි තියෙන්නේ. එතකොට ඉස්සරවම හරිම සතුටුයි සහ ඔයාලත් සතුටු වෙන්න මේ කොමර්ස් කියන විෂය කාණ්ඩ විෂයක් විදිහට ඔයා හෝ දරුවා තෝරගත්ත එක ගැන. හරි වහව කියන්නේ දැන් දරුවනේ ඉන්නේ අම්මලත් ළඟ ඉන්නවා නම් තමන්ගේ දරුවා කොමර්ස් කියන විෂය තෝරාගත්ත එක ගැන ඉස්සෙල්ලම සතුටු වෙන්න සහ ඒක ඔයාලට A level කරද්දී ලොකු බෙනිෆිට් එකක් වෙනවා. මොකද අපි දන්නවා A level වල වෙනම කොමර්ස් ස්ට්‍රීම් එකක් වෙනම තියෙනවා. එතකොට දැන් අද ඉඳලා මේ පටන් ගන්නේ ඔයාලා මම දරුවන්ට කතා කරන්නම්. ඔයාලා කොමර්ස් කියන විෂය ඉගෙන ගන්නවා කියන්නේ ව්‍යාපාරික ලෝකයටයි මේ යන්න හදන්නේ. එතන මේ විෂය සම්පූර්ණයෙන්ම කතා කරන්න පුතේ ව්‍යාපාර ගැන.
ව්‍යාපාරයක් ඔයාලා මේ විෂය ඉවර වෙනකොට මේ අවුරුදු දෙක ඉගෙනගෙන ඉවර වෙනකොට ඔයාලා දන්නවා තනියෙන් ඔයාලගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක ලියාපදිංචි කරලා ඒකට අදාළ නීතිමය කටයුතු ටිකක් කරගෙන ව්‍යාපාරයේ ගිණුම් තැබීම මේ හැම දෙයක්ම ඔයාලා මේ අවුරුදු දෙක ඉවර වෙද්දී 10 11 කියන අවුරුදු දෙක ඉවර වෙද්දී ඒකට අදාළ සම්පූර්ණ බේසික් එක ෆවුන්ඩේෂන් කියන නැත්නම් පදනම මෙන්න මේ 10 11 කොමර්ස් කියන විෂයම ඔයාලට දෙනවා. එතකොට ඔයාලා ඒ ලෙවල් වලදී මොන විෂය කරත් මොන විෂය ධාරාව කරත් මෙතනින් ඔයාලා ඉගෙන ගන්න දෙන්නේ ඔයාලගේ මුළු ජීවිත කාලෙටම වැදගත් වෙනවා. ඒකට හේතුව අපි ඕනම කෙනෙක් හරිද මොන ජොබ් එක කරත් වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවරයෙක් වුණත් එයා හොස්ට් කෙනෙක් වුණත් මොන ඔයාලගේ ඩ්‍රීම් එක මොකක් වුණත් ඔයාලා හැමෝටම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න දවසක් එනවා. අන්න ඒ දවසට මෙන්න මේ කොමර්ස් කියන විෂය ඔයාලට මාරම විදිහට සපෝට් එකක්. ඒ නිසා ඒ ලෙවල්ට කොමර්ස් කරා හෝ නැත්නම් ඕල් හරි කොලේජ් ස්ටෙප් එක තියලා තියෙනවා අනාගතයේ දවසක ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ මෙතනින් තමයි පිහිවෙන්නේ. ඒ මොනවා කරේ නැත්නම් Tamanට එන ආදායම වියදම් ටික බැලන්ස් කරගන්න මෙන්න මේ ගිණුම් කරන්නේ කියන විෂය වලට ඕනේ. ඒ හින්දා සතුටුයි ඔයාලා මේ විෂය තෝරගත්ත ඉගෙන අම්මලා තාත්තලා ඒකට මඟ පෙන්නපු ඉගෙන සතුටු වෙන්න. මොකද සෞඛ්‍ය හරි ඊට පස්සේ මට මතක නැහැ මේ බකට් එකේ තියෙන අනිත් සබ්ජෙක්ට් ටික අපි සෞඛ්‍ය ගමුකෝ. මම සබ්ජෙක්ට් එක පහත් කරනවා නෙමෙයි. ඔයගොල්ලෝ වලට ඒකක් දාන්න ලේසියි. කොමර්ස් වලට වඩා සෞඛ්‍යට ඒ විෂය ඒකක් දාන්න ලේසියි. විෂය ලේසි. හැබැයි එතනින් එහාට එතන ලොකු දෙයක් කොමර්ස් කියන විෂය තරම් නැහැ. ඒ නිසා කොමර්ස් විෂය තෝරගත්ත එක ගැන සතුටුයි. එතකොට ක්ලාස් එක ගත්තාම අපි සාමාන්‍යයෙන් ක්ලාස් එකක් තෝරගත්තී ගුරුවරයෙක් තෝරගද්දි පන්තියකට යන්න ප්‍රධාන වශයෙන් බලන්න ඕනි කරුණු කාරණා කීපයක් තියෙනවානේ. එකක් තමයි ඔයාට මේ විෂය උගන්වන්න ඒ ගුරුවරයාට තියෙන සුදුසුකම් මොනවද කියන එක දැනගන්න ඕනේ. එතන ෆිසිකල් ක්ලාසස් වල නම් කුරුණෑගලවට මම ක්ලාස් කරන්නේ. අපේ ක්ලාස් එකට ජොයින් වෙන දරුවන්ට ඒක කියන්න දෙයක් නෙමෙයි මාව දැනගෙන තමයි ඇවිල්ලා ක්ලාස් එකේ වාඩි වෙන්නේ. මොකද 2017 ඉඳලා අවුරුදු ගාණක් දැන් ක්ලාස් කරලා රිසල්ට් දාලා ඇත්තටම ක්ලාස් පටන් ගන්න හෑන්ඩ්බිල් එකක් හදලා ළමයින්ට WhatsApp එකට දෙනවා මේක දාන්න ළමයින්ව දැනුවත් කරන්න. අහවල් දවස් පන්ති පටන් ගන්නවා කියලා විතරයි මම කරන්නේ. ළමයි ටික එනවා හොයාගෙන ක්ලාස් එක. හැබැයි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක හරහා මාව දන්නේ කීප දෙනයි ගොඩක් අය මාව දන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් කතා කරන්නේ මගේ නම නම් දන්නවනේ මම සුලක්ෂණා ලුකසිංහ. එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ 2022 අවුරුද්දේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරලා ග්‍රැජුවේට් වෙනවා. ඒකත් ඩිග්‍රී එකක් තියෙනවා ක්ලාසස්. ෆස්ට් ක්ලාස් තියෙනවා, සෙකන්ඩ් අපර් තියෙනවා, සෙකන්ඩ් ලෝ තියෙනවා. විදිහට සෙකන්ඩ් ක්ලාස් අපර් ඩිවිෂන් එකක් එක්ක ඩිග්‍රී එක හදාරනවා. ගිණුම් කරණය කියන සබ්ජෙක්ට් එක තමයි මම ස්පෙෂල් කරලා තියෙන්නේ. ගණක අධිකරණය. එතකොට ඔක තමයි මට තියෙන මූලිකම සුදුසුකම ඔයාලට කොමර්ස් කියන විෂය උගන්වන්න. ඊට අමතරව චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් එකෙන් කරන ටැක්ස් කෝස් එක ක්වොලිෆයිඩ් වෙලා ඉන්නේ. ක්වොලිෆයිඩ් ටැක්ස් ඇකවුන්ටන්ට් කෙනෙක්. ඊට අමතරව AAT එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. AAT පාස් ෆයිනලිස්ට් කෙනෙක්. ඊට අමතරව 2000 දැන් මේ වෙනකොට චාර්ටර්ඩ් එකේ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් එකයි CMA එකයි හදාරන ගමන් ඉන්නේ. තාම ඒවා ඉවර කරලා නැහැ. ඊට අමතරව 2017 ඉඳලා මේ වෙනකම් A-level O-level classes කරනවා. ඒකට අවුරුදු ගාණක් O-level class ගැන කතා කරොත් මං ගාවට ආපු ළමයින්ට මට මතක විදිහට මේ අවුරුදු ගාණටම එක S එකක් හෝ දෙකක් තිබිලා තියෙනවා දරුවන්ට. ඒ හැර S F නම් තිබිලම නැහැ. ඒ කියන්නේ මං ගාව ක්ලාස් ආපු කිසිම දරුවෙක් කොමර්ස් කියන විෂය මේ වෙනකම් තාම ෆේල් වෙලා නැහැ. හරි ඒක මම 100,000ක් ෂුවර් එකටම කියන ඕන තැනක ඔප්පු කරන්න පුළුවන් තාක්ෂි කියනවා කිසිම දරුවෙක් මංගල ආපු දරුවෙක් කොමර්ස් ෆේල් වෙලා නැහැ S කියන එකක් මේ අවුරුදු ගානටම සාමාන්‍යයෙන් එක අවුරුද්දකට ඇවරේජ් ළමයි 30ක් 35ක් මගෙන් ඉගෙනගෙන විභාග ලියන්න යනවා ඒතර ළමයි 150කට වඩා මගෙන් ඉගෙනගෙන විභාග ලියලා ඒ ලෙවලුත් මං ගාව ඉන්නවා
ඉතින් මේ වෙනකම් මේ අවුරුදු ගානටම මට මතක S2යි තිබුණේ දෙකක් හෝ එකක්. C කියන එකත් ඉතාම අඩුවෙන් තිබ්බේ. එතකොට වැඩි හරියක් ළමයින්ට A සහ B තමයි ක්ලාස් එක දරවන්න තියෙන්නේ. ඒතර ওই ටික තමයි මේ විෂය උගන්වන්න මට තියෙන සුදුසුකම්. ඊට අමතරව ක්ලාස් එක ගැන කතා කරොත් පන්තියේ යන විදිහක් තියෙනවා. දැන් ෆිසිකල් ක්ලාස් එකේ නම් මම ක්ලාස් එකට දරුවව ගන්නේ කලින් සතිය උගන්වපු ටික කටපාඩම් දුන්නාම තමයි අපි ක්ලාස් එක පටන් ගන්නෙ. දැන් ඔන්ලයින් එකේදී මට එහෙම කරන්න බෑ. මොකද ඔයාලගෙන් මට කටපාඩම් ගන්න බෑ. ඒ නිසායි මම කිව්වේ අම්මලාටත් පුළුවන් නම් චුට්ටක් වාඩි වෙලා මේ ටික අහගෙන ඉන්න කියලා. දැන් දරුවට පොඩි ප්‍රමාණයක් 40ක ප්‍රමාණයක් තියෙනවා මෙයා තනියෙන් කරගන්න අවශ්‍ය ටික. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් පාඩමක් ගත්තාම පාඩමට අදාළ නෝට් එක දෙනවා. පාඩමට අදාළ නෝට් එක දෙනවා. ඊට පස්සේ ෂෝට් නෝට් එක දෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ලෙසන් එක ඉවරුනහම මුළු ලෙසන් එකේම මයින්ඩ් මැප් එකක් හදලා දෙනවා දරුවට. ඊට පස්සේ ලෙසන් බයි ලෙසන් ටේප් එකක් දෙනවා. එතකොට එක පාඩමක් ගත්තාම මේ පාඩමට අදාළව දරුවා ගාව නෝට් එක තියෙන්න ඕනි, ෂෝට් නෝට් එක තියෙන්න ඕනි, මයින්ඩ් මැප් එක තියෙන්න ඕනි. ඒ පාඩමට අදාළ පේපර් එක තියෙන්න ඕනි. ඔන්න ඔය කියන හතර අනිවාර්යෙන් හැම පාඩමකම මම ක්ලාස් එකේදී කරනවා. එතකොට ෂෝට් නෝට් එක එදිනදා දවස් ගානේ දෙනවා. අද උගන්වන එකේ ෂෝට් නෝට් එකක් අද දෙනවා. ඒ විදිහට ෂෝට් නෝට් එක දවස් ගානේ දෙනවා. මයින්ඩ් මැප් එක දෙන්නේ පාඩම ඉවරුනහම, පේපර් එක දෙන්නේ පාඩම ඉවරුනහම. එතකොට අනිවාර්යෙන් අම්මලා බලන්න එක පාඩමක් ඉවරුනහම මෙන්න මේ කියන ටික දරුවා ගාව තියනවාද කියලා. ප්‍රධානම දේ නෝට් එක සම්පූර්ණ වෙන්න ඕනි. දැන් ඔන්ලයින් ක්ලාස් එකක ඉන්න ගමන් ඉන්න ගියා කියලා හිතන්නකෝ. ඒ ටික හිස් තියන්න බෑ. ආයි රෙකෝඩින් එක බලලා හරි නිදා ගන්න එපා ක්ලාස් එකේ. බැරි වෙලාවක් නින්න ගියොත් රෙකෝඩින් එක බලලා හරි ඊළඟ දවසේ එනකොට නෝට් එක කම්ප්ලීට් තියෙනවා. ඒතර අම්බලා පොඩ්ඩක් ළමයින්ගෙන් ෂෝට් නෝට් එක ඉල්ලගෙන ෂෝට් නෝට් එකේ තියෙන ටික කටපාඩම්ද කියලා දරුවන්ගෙන් පාඩම් ගන්න. ඒක පුළුවන් නම් කරලා දෙන්න ඒක හොඳයි. එහෙම නැත්නම් දරුවෝ ඔයාලගේ වගකීමක් එදිනදා ටික එදිනදා පාඩම් කරන එක. මං හිටි ගමන් ওই ප්‍රශ්න අහනවා. නම කියලා ප්‍රශ්න අහනවා හිටි ගමන්. ඒව අපහසුතාවයටපත් වෙන්නේ නෙමෙයි. එහෙම බයින්නේ ගහන්නේ නැහැ. නමුත් අපි අර තියෙන ඕනේ වැඩ ටිකක් කරන්න බෑ. ඔන්ලයින් ක්ලාස් එකකදී මේ වැඩ ටික හරියටම දෙපැත්තෙන්ම කෙරෙන්න නම් ඔයාලගේ අවංකභාවය කියන එක 100ක් තියෙනවා. හරි. මට පුටුවේ ඉඳගෙන මේසෙට වෙලා වැඩ කරනවා වගේ මට පෙන්නලා ඔයාලා ඇඳලා වෙලා ෆෝන් එක පැත්තකට දාලා මේක අහහා නිදා ගන්නවා නම් එතන අවංකභාවයක් නැහැ. එතන මට නෙමෙයි කවදා හරි දවසක ඒක වරදින්න පුතේ ඔයාලට. ඒ හින්දා ඔන්ලයින් ක්ලාස් එකේදී අනිවාර්යයෙන්ම අවංකත්වයේ තියෙන්න ඕනි. ඔයා කරන්නේ මොකක්ද ඒ විදිහට කරන්න. පාඩම් කරේ නැත්නම් පාඩම් කරේ නෑ මිස්. පාඩම් කරන්න බැරි වුණා. හරි. ගහන්න බයින්න යන්නේ නෑ. ඊළඟ දවසේ අපි පාඩම් කරමු. හරි. ඒ නිසා හොඳ දරුවෝ ටික වගේ මෙන්න මේ කියන ටික එදිනදා කරන්න. නෝට් එකක් දුන්නාම ඒකට අදාළ ෂෝට් නෝට් එක ඔයාලා අනිවාර්යෙන් හදන්න ඕනේ. මම වයිට් බෝඩ් එකේ ලියනවා. ඒ ටික ඒවලට පැන්සිලෙන් හරි ලියලා ලස්සනට වෙනම නෝට්බුක් එකක් තියාගෙන පොඩි ඒකේ ඒ ටික ලියලා තියාගන්න. හරි. මයින්ඩ් මැප් එක මම දුන්නාම ඒකේ A4 එක හරි ලස්සනට ලියලා ෆයිල් එකකට දාගන්න. නැත්නම් ඔයාලගේ තියෙනවා නම් මේ මොන හරි විත්තිය ගහලා දැම්මින් පොරක් වගේ ඒකේ අලව ගන්න. හරි. ඊපස්සේ ලෙසන් බයි ලෙසන් පේපර්ස් ටික ඉවර වෙනකොට ඒ පේපර් ටික වෙනම ෆයිල් එකකට දාලා තියන්න. එතන වාරි විභාගෙට යනකොට පේපර්ස් ටික බලලා මයින්ඩ් මැප් එක බලලා ෂෝට් නෝට් එක බලලා ඉච්චරයි ඉවරයි. ඒ හින්දා මේ ටික පිළිවෙලට වෙන්න ඕනි වැඩ ටිකක්. අනිවාර්යෙන්ම මෙන්න මේ ලෙසන් බයි ලෙසන් පේපර් එක ලියද්දී මම ටයිම් එකට ක්ලාස් එකේ ලියන්න කිව්වහම ඒකේ වෙලාව වල ලියන්න. වෙන වැඩ කර ඉන්න එපා. ටයිම් එක දුන්නාම sorry ඒ වෙලාවට එක ලියන්න. හරි ලියන්න නෙමෙයි අපි ලියන්නේ. right. එහෙනම් ඔන්න ඔය ටික පාඩමකදී අනිවාර්යයෙන්ම දරුවට දෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි පේපර් එක දැන් මේ විදිහට පළවෙනි වාරට අදාළ පේපර්ස් ටික ඉවරුනහම
මම වාර විභාග ටාගට් කරගෙන වාර විභාග ටාගට් කරගෙන එක වාර විභාගෙට පේපර් 3ක් තුන ගානේ ප්‍රැක්ටිස් පේපර්ස් ලියවනවා. එක වාර විභාගයකට පේපර්ස් 3 ගානේ. පෙර පුහුණුවක් වෙනවා. එතන මේ පේපර්ස් වලට ඔයාලා අනිවාර්යෙන් මම මේ කියන ටයිම් එකට ජොයින් වෙලා වීඩියෝ එක ඔන් කරගෙන මම ඉස්සරහා ඔයාලා වාඩි වෙලා ලියන්න ඕනේ. හරි. එතකොට මේ පේපර්ස් තුනට අනිවාර්යෙන් දරුවව සම්බන්ධ කරන්න පුතේ ඔයාලා අනිවාර්යෙන් මේකට පාඩම් කරලා ඇවිල්ලා අවංකව පේපර් එක ලියන්න. එතකොට එක වාරයක් ඉවරයි. ওই විදිහට වාර 6 ඉවරුනහම ඔයාලගේ ෆයිනල් එක්සෑම් එකට කලින් ෆයිනල් O level එක්සෑම් එකට කලින් එක්සෑම් එකට මාස 3කට පෙර අනිවාර්යෙන් සිලබස් එක ඉවර කරනවා. ඒක ෂුවර්. මේ වෙනකම් කරා මාස 3ක් නෙවෙයි අපි මාස 5කට ගානේ සිලබස් ඉවර කරපු ළමයිමත් ඉන්නවා. ක්ලාසුත් තියෙනවා. හරි. අනිවාර්යෙන් මාස 3කට කලින් සිලබස් එක මම අවසන් කරනවා. රයිට්. මේ රෙකෝඩින් එක YouTube එකටත් දාන්න ඕනනම් ඔන්න ඉවර කරේ නැත්නම් මේකට පැනලා මැසේජ් දාන්න පුළුවන් වලට කාගෙන් දවසක අනිවාර්යෙන් සිලබස් එක මාස 3කට පෙර ඉවර කරනවා. එතකොට මේ මාස 3ම අපි ලියනවා මොනවාද? පේපර්ස් ලියනවා. full papers. full papers ලියනවා ටයිම් එක තියලා. මේ වගේ ලකුණු ගන්න අයට තෑගි තියෙනවා ඒවා ඒ දවස්වලට කියන්නේ. හරි. ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි ක්ලාස් එකේ වැඩ ටික වෙන්නේ. පාඩම විතරක් කරන්නේ නැහැ. ටියුට් එක දීලා පාඩම විතරක් කරන්නේ නැහැ. පාඩම කරනවා, ෂෝට් නෝට් එකක් දෙනවා, මයින්ඩ් මැප් එකක් හදනවා, ලෙසන් බයි ලෙසන් පේපර්ස් කරනවා, වාර විභාගයට ටාගට් කරගෙන පේපර්ස් කරනවා, මාස 3කට ගන්න සිලබස් එක ඉවර කරලා ෆුල් පේපර්ස් ටයිම් එක තියලා ලියවනවා. හරි. එතකොට ක්ලාස් එක ගැන කතා කරොත් ක්ලාස් fee එක ගැන කතා කරොත් අපි මාසෙකට ඔන්ලයින් ක්ලාස් එකේ මාසෙට ක්ලාස් fee එක අපි 1000ක් ගන්නවා. එතකොට දැන් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා අප්‍රේල් 30 වෙනකම් මාසෙට අදාළව තමයි පේමන්ට් එක කරන්න ඕනි. මේ මාසේ තව දවස් දෙකක් උගන්වනවා. ඒ දවස් දෙක ඉගෙනනවා කියලා පේමන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. මේ මාස සම්පූර්ණයෙන්ම ෆ්‍රී යන්නේ. එතකොට මෙන්න මේ රුපියල් 1000 ඇතුලේ ඔයාලට ওই තියෙන ටියුට් පේපර්ස් ආයෙවට වෙනම charge කරන්නේ නැහැ. හරි. ඒ ඔක්කොම තමයි මේ ක්ලාස් fee එකයි ඔයත් එක්ක ඒවා පෝස්ට් කරනවා මම සල්ලි කියලා පෝස්ට් කරනවා. ඔයාලට මොකුත් කරන්න දෙයක් නැහැ. ක්ලාස් fee එක පළවෙනි දවස් දෙක තුන ඇතුළත පේමන්ට් එක කරලා අදාළ ගෲප් එකට ඇඩ් වෙන්න විතරයි තියෙන්නේ. එතනින් එහාට ඔක්කොම ටික මම ක්ලාස් එකේදී කරනවා සහ මම ඔයාලට ගෙදරට එවනවා. ඒකයි මම කිව්වේ මට ඇඩ්‍රස් එක එවන්න කියලා. එතකොට ඊට අමතරව මොනවා හරි අපහසුතාවයක් තියෙනවා නම් මේක ගැන මාව පෞද්ගලිකව දැනුවත් කරන්න මේවට අවශ්‍ය මොනවා හරි සහනයක් ඕන නම් ඒ දේවල් මට කරලා දෙන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හරි. මම හිතනවා ක්ලාස් එක ගැන ওই ටික ප්‍රමාණවත්. ක්ලාස් එකට මේ පේමන්ට් එක කරද්දී දරුවෝ අනිවාර්යෙන් මෙන්න මේ දවසට පෙර කරන්න ඕනි. හරි. මොනම හේතුවකට කාට හරි ක්ලාස් fee එක ගෙවා ගන්න බැරි වුණොත් පළවෙනි සතිය ඇතුළත අපි තව එක chance එකක් වෙනවා. එක දවසක් join වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. ඔය විදිහට තමයි අපි ක්ලාස් එක කරගෙන යන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පාඩම පටන් ගන්න කලින් අම්මලාට හරි දරුවන්ට හරි මම බැංක් ඩීටේල්ස් ඒ ටික දාන්න දැම්ම අවශ්‍ය නැහැ නේ අපි ළඟට මාසෙට පේමන්ට් එක ගන්න. ඒ නිසා ඒක මම දාන්න. ඉස්සලා ඔයාලා රෙජිස්ටර් වෙලා ඉන්න. රෙජිස්ට්‍රේෂන් ෆී මොකුත් නැහැ. මට රෙජිස්ටර් වෙන්න ඔයාලගේ නමයි ලිපිනයයි ලිපිනය හරියට එවන්න ටියුට් එක එවන නිසා නමයි ලිපිනයයි ෆෝන් නම්බර් එකයි ඊට පස්සේ පාසලයි දාන්න මම ඊට පස්සේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙන්නම්. ඒතර සල්ලි වඳිනකොට ඒ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකත් එක්ක දාලා මට WhatsApp එකේ ෆොටෝ එකක් දාන්න. ඔය ටික තමයි තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් විනාඩියක් දෙන්නම් මැසේජ් එකක් දාන්න. chat එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් දාද්දි සුලක්ෂණා රූපසිංහ කියන එකට දාන්න. වීඩියෝ ඔන් කරලා තියෙන එකට දාන්න එපා. මොකුත් ගැටලුවක් තියෙනවද? අපි ෆිසිකල් ඔන්ලයින් දෙකේම එකම ක්ලාස් fee එක යන්නේ එක වෙනසක් නැහැ. ඒ නිසා ෆිසිකල් වෙන දරුවන්ට
මේකට ජොයින් වුණත් ගැටලුවක් නැහැ. කිසි වෙනසක් නැහැ. ෆිසිකලුත් අපි ටියුට් එක දෙනවා. ටියුට් එක දෙන්නේ අපි ගණන් හදන කොටසේ ඉඳලා. ඒ කියන්නේ ගිණුම් කරණයේ හැඳින්වීමේ ඉඳලා තමයි ටියුට් දෙන්නේ. තීර පාඩම් වල ටියුට් දෙන්නේ නැහැ. ගණන් ටික තමයි ටියුට් එකේ තියෙන්නේ. ඒ නිසා ටියුට් හම් වෙන දෙවෙනි මාසේ වගේ ඉඳලා. වෙන ගැටලු තියනවාද? පාඩම පටන් ගන්න කලින් අපි පාඩමත් අද කරනවා. පැයක් ගිහින් තියෙන්නේ. මොකුත් ප්‍රශ්නයක් නෑ නේද? අම්මලා චුට්ටක් අම්මලා සහ පුතේ ඔයාලත් පොඩ්ඩක් ක්ලාස් එක වෙලාවට අර එනර්ජි එකේ ඉන්න කියන්නේ අර මේ ආසාවෙන් ඉන්න. මම මේ ඉගෙන ගන්න ඕනේ කියලා නිකන් ආපෝ ක්ලාස් එකේ යන්න ඕනේ නිදිමතයි. එහෙම නිකන් අර බෝරින් විදිහට ක්ලාස් එකේ ඉන්න එපා. හරි? එතකොට උගන්නන එක තේරෙන්නේ නැහැ අහගෙන ඉන්නේ. ටිකක් නිින්ද යනවා ආයෙ හැරෙනවා. අපි හැමදේම මේසෙට වෙලා ඉන්නේ. ඔබ කොමර්ස් වලට ඒකක් දාන්න යන්නේ. නේ? ඒ හින්දා එනර්ජි එකේ ඉමු. හරි? අපි එන පන්ති පටන් ගමු නේද? පාඩම පටන් ගමු නේ? ගැටලුවක් නැහැ. රෙකෝඩින් එක දාන්නම් YouTube එකට දානවා. මේ මාසේ කොහොමද දවස් 3ම YouTube එකට දානවා. ඊට පස්සේ ඔයාලට දවස් 3ක් නෙමෙයි දවස් 4ක් වගේ සෙට් වෙයි නේද? සඳවල්. සඳ 5ක් තිබ්බනේ මේ මාසේ. ඒ දවස් 4 රෙකෝඩින් එක මම කොහොමද YouTube දානවා. ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. බැරි වෙලාවත් එන්න බැරි වුණොත් රෙකෝඩින් එක මම දෙනවා. දවස් 7යි තියෙන්නේ. ඒ දවස් 7 ඇතුළත බලන්න ඕනේ. ඊළඟ දවස් වෙනකොට කලින් දවස් රෙකෝඩින් එක අයින් වෙනවා. right. ගැටලු මොකුත් නැහැ. එහෙනම් අපි ලියාගමු පළවෙනි පාඩමේ නම ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම. මේ පාඩම ඉවර වෙද්දී මේ පාඩමේ සියලුම දේවල් එකක් නැහැර ඔක්කොම ටික කටපාඩම් තියෙන්න ඕනේ අර වතුර වගේ කියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තැනට આવොත් තමයි අර 90 කියන මට්ටමට යන්න පුළුවන් ටර්ම් ටෙස්ට් එකේ. මම තාම ඕලෙවල් එක්සෑම් ගැන කතා කරන්නේ ඒක ගොඩක් දුරනේ. අපි ළඟම තියෙන විභාගය ගැන කතා කරමු ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකේ. හරි. එතකොට තව පුංචි උදව්වක් කරන්න තව ඔයාලගේ ඉස්කෝලේ කොමර්ස් කරන යාළුවෝ ඉන්නවනේ. එයාලට ක්ලාස් එක ගැන කියන්න, ගෲප් එකේ ලින්ක් එක ෂෙයා කරන්න, ජොයින් වෙන්න කියන්න. මේ මාසේ සම්පූර්ණයෙන් ෆ්‍රී යන්නේ. ඇවිල්ලා බලන්න කියන්න. ක්ලාස් එක හොඳයිද? උගන්වන එක තේරෙනවද? ඒ දේවල්. ඔයාලගේ පාසල මට එවන්න මම මේ ඒ ඕලෙවල් නම් වෙනකොට එක්සෑම් සෙන්ටර්ස් පොඩ්ඩක් ඔයාලගේ අපට නගරවල තියෙන නගරවල ඉන්ස්ටිටියුට් කතා කරලා එක්සෑම් සෙන්ටර් කීපයක් හදලා දෙන්නම්. ඒතර ඔයාලට ඒකට ගිහිලා ෆිසිකල් පේපර් එක ටයිම් එක තියලා ලියන්න පුළුවන්. මේ ගුරුවරයෙක් කතා කරලා ඒක ඇරේන්ජ් කරලා දෙන්න. ඒ නිසා මට මේ ගොඩක් ඈත ළමයි නැතුව ඇතිනේ කොහොමද? බලමු අපි. මේ ඇඩ්‍රස් එකේ වන්න ඔයාලගේ පාසලත් එක්ක. right. පාඩමට ව්‍යාපාර පසුබිම 9:25 වෙලා වතුර ටිකක් ඉගෙන දීලා නේ පොඩක් නැගිටලා කරලා විනාඩියක් වතුර ටිකක් පීලා මොනේ චුට්ටක් කොහොමද එන්නේ අපි පොඩක් මේ ෆ්‍රෙෂ් වෙලා නේ ඉතින් අපිට පාඩම ඉදිරි පැය එකකට කරගෙන යන්න පුළුවන් විනාඩි 5ක් ඕනෙත් නැහැ කවන්නේ 9:00 වෙද්දි වතුර ටිකක් බොන්න මොන ටිකක් හොද ගන්න වෙන අවශ්‍යතා තියෙනවා නම් ඒ ටිකත් ඉටු කරගෙන 9:00 වෙද්දි හරියටම ඇවිල්ලා පුටුවේ වාඩි වෙන්න. හරි
ව්‍යාපාර පසුබිම පාඩමේ නම ලියාගත්තා නේද? අපි මේ පාඩමේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයක් ගැන. කොහොමද මේ ව්‍යාපාර අද තියෙන තැනට දියුණු වෙලා තියෙන්නේ? එතකොට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඇයි අපි ව්‍යාපාර කරන්නේ? නේද? ව්‍යාපාර වල අරමුණු මොනවාද? ඔන්න ඔය වගේ බේසික් කරුණු ටිකක් තමයි මේ පාඩමේ කතා කරන්නේ. එතකොට ව්‍යාපාර පසුබිමේ අපි පළවෙනියටම කතා කරනවා ව්‍යාපාර විකාශනය. මේ ව්‍යාපාර අද තියෙන තැනට දියුණු වෙලා තියෙන්නේ කොහොමද? ව්‍යාපාර අද තියෙන තැනට දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා කතා කරමු. එතන ව්‍යාපාරයක් එකපාරට මේ වර්තමානයේ තියෙන තැනට ඉබේ කඩාපාතුනේ නෑනේ. එක එක අධ්‍යයන ඔස්සේ විවිධ අධ්‍යයන පහු කරගෙන තමයි වර්තමානයේ දැන් අද ගත්තාම ෆිසිකලි ව්‍යාපාරය නැහැ නේ. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක අරහා මහා ලොකු මහා පරිමාණ ව්‍යාපාරයක් තියෙනවා. හැබැයි ෆිසිකල් ගත්තාම මේ ව්‍යාපාරය පොඩි ඒරියා එකක තමයි තියෙන්නේ. සමහර ව්‍යාපාර තියෙනවා ෆිසිකල් නැති තරම් නේද? ඔන්ලයින් තමයි සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය තියෙන්නේ. එතකොට ව්‍යාපාර විකාශනය කතා කරද්දී ඉස්සර ඈත කාලේ ව්‍යාපාරයක් කියලා දෙයක් තිබුණේ නැහැ. මිනිස්සු මොකද කරේ? තමාට අවශ්‍ය සියලුම දෑ තමා විසින්ම නිෂ්පාදනය කරගත්තා. අපි ඒකට කිව්වා ඍජු නිෂ්පාදනය කියලා. ඍජු නිෂ්පාදනය ඒ කාලේ තිබ්බ ආර්ථිකයට අපි කිව්වා ස්වයං පෝෂිත ආර්ථිකයක්. ස්වයං පෝෂිත ආර්ථිකය. හරි. ඈත කාලේ ව්‍යාපාර කියලා දෙයක් තිබුණ නැහැ. මිනිස්සු එයාලට අවශ්‍ය සියලුම දේ එයාලා විසින්ම නිෂ්පාදනය කරගත්තා. ගොවි යුගය, ගල් යුගය වගේ ආදි කාලේ එයාලට ඕනි හැමදේම එයාලා නිෂ්පාදනය කරගත්තා. එයාලට ඒ දවස්වල මිනිසුන්ගේ අවශ්‍යතා ඉතාම සරලයි. මිනිසුන්ගේ අවශ්‍යතා ඉතාම සරලයි නේද? කණ්ඩ ආහාර ටික කොස්කෙලියක් කඩාගෙන කනවා නේද? මේ බතර ටිකක් හිටව ගත්තා, මඤ්ඤොක්ක ටිකක් ඒ වගේ ආහාරය යාළම සපය ගත්තා. ඊට පස්සේ විවිධ ගන්න ඇඳුම් සත්තහම් ඊට පස්සේ ගස්වල කොළ අතු ඒ වගේ එයාලම ඇඳුම් හදාගත්තා. ඊට පස්සේ වාසස්ථාන එයාලම හදාගත්තා. ඒ විදිහට ඉතිහාසය ඉගෙනගෙන ඇති. එයාලට ඕනි හැමදේම එයාලා නිෂ්පාදනය කරගත්තා. අපි ඒකට කියනවා ඍජු නිෂ්පාදනය කියලා. එතකොට මිනිස්සු දැන් එයාලට ඕනි හැමදේම එයාලා පොඩ නිෂ්පාදනය කරනවා වෙනුවට ඊළඟට බැලුවා අපිට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් එකක් නිපදවන්න. දැන් මේ විතර ABC කියලා පුද්ගලයා තුන්දෙනෙක් ඉන්නවා ගමක. හරි. ඒතර මෙයාට ඕනි හැමදේම නිෂ්පාදනය කරගන්නවා. Bත් එහෙමයි Cත් එහෙමයි. එතකොට මට ඕනි හැමදේම පොඩ හදනවට වඩා මට මොනවා හරි එක වර්ගයක් වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන් හොඳටම නිෂ්පාදනය කරන්න පුළුවන් එකක් නිෂ්පාදනය කරනවා කියලා එක භාණ්ඩ වර්ගයක් පමණක් නිෂ්පාදනය කරන්න පෙළඹුණා. අපි ඒකට කියනවා පුද්ගල විශේෂීකරණය. මිනිස්සු තමාට වඩාත්ම හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් එක භාණ්ඩ වර්ගයක් පමණක් නිෂ්පාදනය කරන්න පෙළඹුණා. පුද්ගල විශේෂීකරණය. එතකොට පුද්ගල විශේෂීකරණය නිසා මොකද දැන් ඔන්න ඒ කියන පුද්ගලයා ගොවිතැන් කරනවා. B කියන පුද්ගලයා සත්ත්ව පාලනය. C කියන කෙනා එළවලු වගා කරනවා. හරි. එතකොට මේ ඒ කියන පුද්ගලයා ගොවිතැන් කරද්දී එයාලා ගෙදරට ඕනි සහල් ටික විතරද නිෂ්පාදනය කරගන්නේ? එහෙම නැත්නම් එයාට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිමයෙන් සහල් නිෂ්පාදනය කරනවද? දැන් මෙයා හදන්නේ සහල් විතරනේ. ගොවිතැන් කරනවා නම්. එතකොට එයා කරන්නේ මොකද්ද? එයාට පුළුවන් උපරිමයෙන් එක කන්නකට එයාට පුළුවන් උපරිමයෙන් එයා වගා කරනවා. නේ? එතකොට පුද්ගල විශේෂීකරණය නිසා බිහි වුණා භාණ්ඩ අතිරික්ත බිහි වුණා. නේ? එතකොට භාණ්ඩ අතිරික්තයක් කියන්නේ මොකක්ද? තමාට පරිභෝජනය කරන්න අයින් කරගත්තාම වැඩිපුර තියෙන ටිකට අපි කියනවා භාණ්ඩ අතිරික්තයක් කියලා. එතකොට මේ පුද්ගල විශේෂීකරණය නිසා භාණ්ඩ අතිරික්ත බිහි වුණා. මෙන්න මේ කියන භාණ්ඩ අතිරික්ත. දැන් මෙයා ගාව සහල් වැඩියෙන් තියෙනවා. හැබැයි මෙයා ගාව මස් මාංශ ටික තියෙනවද? නැහැ. ඒ කියන පුද්ගලයා ගාව එළවලු ටික තියෙනවද?
ඒත් නෑ. එතන හාල් විතරක් කාලා ජීවත් වෙන්න බෑ නේ. එතන මොකද කරේ? මෙයා ගාව වැඩිපුර තියෙන සහල් වලින් ටික සීට දීලා පැහැදිලිද? සීගාව තියෙනවා එළවලු වැඩි වෙයි. එයාට ඕනි ප්‍රමාණයට අතර එයා ගාව එළවලු තියෙනවා. එතන එළවලු වලින් ටිකක් ඉල්ල ගන්නවා. ඔන්න දැන් මෙයා ගාව තිබ්බ සහල් වලින් කොටසක් සීට දීලා සීගෙන් එළවලු කොටසක් ඉල්ල ගන්නවා. දැන් මෙයා ගාව තියෙනවා හාල් ටිකයි එළවලු ටිකයි තියෙනවා. හරි. ඊට පස්සේ මෙයා ගාව තවත් වැඩියෙන් තියෙනවා සහල්. ඒකෙන් ටිකක් දෙනවා බීට. දීලා බීගෙන් ඉල්ල ගන්නවා මස් මාළු ටිකක්. හරි. එතකොට බී ගාව තියෙන ඒ වගේ ටිකක් මෙයාට දීලා මෙයාගෙන් එළවලු ටිකක් ඉල්ල ගන්නවා. ඔය විදිහට මෙයාලා මොකද කරේ? මෙන්න මේ කියන අතිරික්ත භාණ්ඩ එයාලා අතර හුවමාරු කරගත්තා. සහල් ටිකක් දීලා එළවලු ටිකක් ගන්නවා. සහල් ටිකක් දීලා මස් මාළු ටිකක් ගන්නවා. හරි. ඒ විදිහට භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගෙන එයාට ඕනි අනිත් භාණ්ඩ ලබා ගත්තා. අර තමාට අවශ්‍ය සියලුම දේ නිෂ්පාදනය කරනවා වෙනුවට භාණ්ඩ හුවමාරු කරලා එයාලට ඕනි භාණ්ඩ ලබා ගත්තා. අපි ඒකට කියනවා බාටර් ක්‍රමය. බාටර්. එහෙම නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමය. භාණ්ඩ හුවමාරු ක්‍රමය. ඒතර භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරද්දී මොනවද තියෙන ගැටලු? දැන් ඔන්න අපි කතන්දරයක් වගේ මේක කියලා යනවා ඉස්සෙල්ලාම මිනිස්සු එයාලට අවශ්‍ය සියලුම දේ එයාලා විසින්ම නිෂ්පාදනය කරගත්තා. අපි ඒකට කිව්වා ඍජු නිෂ්පාදනය කියලා. ඊට පස්සේ තමාට ඕනි හැමදේම නිෂ්පාදනය කරනවා වෙනුවට මෙයාලා බැලුවා තමාට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් එක භාණ්ඩ වර්ගයක් විතරක් නිෂ්පාදනය කරන්න. ඒකට අපි කියනවා පුද්ගල විශේෂීකරණ. දැන් උදාහරණයක් විදිහට මම කොමර්ස් විෂය උගන්වනවානේ. ඕලෙවල් විෂයන් 9ක් තියෙනවානේ. මම මේ විෂයන් 9ම උගන්වනවද? නෑ නේ. එතන මට වැඩිපුරම හොඳටම උගන්වන්න පුළුවන් විෂය කොමර්ස් නම් මම මේ විෂය විතරක් උගන්වනවා. ඒතර අවුරුදු ගාණක් කොමර්ස් උගන්වලා මම මේ සබ්ජෙක්ට් එක ගැන මොකද වෙන්නේ? විශේෂීකරණය වෙනවා. හරි. එතකොට ඔන්න බලන්න අතිරික්ත බිහි වුණා. මේ නිෂ්පාදනය ගැන කතා කරන්නේ සේවා නෙමෙයි. එතකොට මේ අතිරික්ත භාණ්ඩ අනිත් පුද්ගලයන් සමග හුවමාරු කරගත්තා. අපි ඒකට කිව්වා භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. right. ඔතෙන් දෙනකන් ගැටලුවක් නැතුව ඇති. නේ? එතනින් පස්සේ ටිකක් තියෙනවා අපි ඉස්සෙල්ලා මේ තුන ලියාගෙන ඉන්න. එහෙනම් පළවෙනි පොයින්ට් එක ලියාගන්න. පළවෙනි පොයින්ට් එක ලියාගන්න. right. මට කියන්නේ ඊට කලින් මේ තුන තේරුණාද? නවෝදනීයකින් අහන්නේ නෑ යා ෆිසිකල් ක්ලාස් එකකට හිටපු නිසා. දරුවෝ අනිත් කට්ටිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ගැටලු තියෙනවද? කතා කරපු ටික තේරුණාද කියලා අපි ටක් ගාලා මැසේජ් එකක් දාමු. නෝට් එකට යන්න කලින්. ඍජු නිෂ්පාදනය කිව්වේ එයාලට අවශ්‍ය සියලුම දේ එයාලා විසින්ම නිෂ්පාදනය කරගන්න එක. හැමදේම නිෂ්පාදනය කරනවා වෙනුවට එයාලට වඩාත් හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් එකක් පමණක් නිෂ්පාදනය කරන්න පෙළඹුණ අපි ඒකට කියනවා පුද්ගල විශේෂීකරණය කියලා. ඊට පස්සේ පුද්ගල විශේෂීකරණයේ තිබ්බ අතිරික්ත භාණ්ඩ අනිත් අයත් එක්ක හුවමාරු කරගෙන තමාට අවශ්‍ය භාණ්ඩ ලබා ගත්තා. අපි ඒකට කිව්වා භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. හරි. තේරුණා කියලා කියනවා. අපි එනම් ওই ටික ඉස්සෙල්ලා ලියාගෙන. පළවෙනි පොයින්ට් එක ලියමු. පුද්ගලයන් විසින් තමාට අවශ්‍ය සියලුම දේ තමා විසින්ම නිෂ්පාදනය කර ගැනීම තමන් විසින්ම නිෂ්පාදනය කර ගැනීම පුද්ගල විශේෂීකරණය ලෙස හඳුන්වයි. තමන් විසින්ම නිෂ්පාදනය කර ගැනීම පුද්ගල විශේෂීකරණය ලෙස හඳුන්වයි.
එකටම ලියා ගන්න. තමන්ට අවශ්‍ය සියලුම දෑ තමන්ට අවශ්‍ය සියලුම දෑ තමන් විසින්ම නිපදවා ගැනීමේ ආර්ථිකය තමන් විසින්ම නිපදවා ගැනීමේ ආර්ථිකය ස්වයංපෝෂිත ආර්ථිකය ලෙස හඳුන්වයි. ස්වයංපෝෂිත ආර්ථිකය ලෙස හඳුන්වයි. දෙවෙනි පොයින්ට් එක මම පොයින්ට් ෆෝම් දෙන්න ඔයාලට පාඩම් කරන්නත් ලේසි වෙයි. දෙවෙනි පොයින්ට් එක තමන්ට අවශ්‍ය සියලුම දෑ තමන්ට අවශ්‍ය සියලුම දෑ නිපදවනවා වෙනුවට තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි එක් භාණ්ඩ වර්ගයක් පමණක් තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි එක් භාණ්ඩ වර්ගයක් පමණක් නිපදවීමට පුද්ගලයින් පෙළඹුණි. මෙය පුද්ගල විශේෂීකරණය ලෙස හඳුන්වයි. ඊළඟ පොයින්ට් එක පුද්ගල විශේෂීකරණය නිසා සසංග දරුවෝ ලියා ගන්න බැරි වුණා නේද? ඔයා ලියුණානේ. මම දෙවෙනි පොයින්ට් එක ආයි කියන්නම්. රුජු නිෂ්පාදනය ලියාගත්තනේ. පුද්ගල විශේෂීකරණය මම ආයි කියන්නම්. අනිත් අය ලියන්න එපා. තමාට අවශ්‍ය පොඩ්ඩක් වෙනස් වෙයි, ගැටලුවක් නැහැ. තමාට අවශ්‍ය සියලුම දෑ නිපදවනවා වෙනුවට තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි එක් භාණ්ඩ වර්ගයක් පමණක් නිපදවීමට පුද්ගලයින් පෙළඹුණි. මෙය පුද්ගල විශේෂීකරණය ලෙස හඳුන්වයි.
ඔයාලා මට නමේ වගේ සිංහලෙන් ටයිප් කරලා දාන්න. නැත්නම් මට හොයාගන්න බැරි වෙලාවකට මේ දුවේද පුතෙන් දෙන්නේ. හරි? හා. ඊළඟ පොයින්ට් එක. බාටන් ෆැමිලියෙන්. පුද්ගල විශේෂීකරණය නිසා බිහි වූ පුද්ගල විශේෂීකරණය නිසා බිහි වූ අතිරික්ත භාණ්ඩ පුද්ගල විශේෂීකරණය නිසා බිහි වූ අතිරික්ත භාණ්ඩ අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කර ගනිමින් තමාට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගැනීම බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය ලෙස හඳුන්වයි. බාටර් ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය ලෙස හඳුන්වයි. මොකක්ද මම කිව්වේ පුද්ගල විශේෂීකරණය නිසා ඇති වූ අතිරික්ත භාණ්ඩ අනෙකුත් පුද්ගලයන් සමග හුවමාරු කරගනිමින් තමාට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගැනීම භාණ්ඩ හුවමාරු ක්‍රමය ලෙස හඳුන්වයි කියලා කිව්වා. right. ආයෙත් එන්න බෝඩ් එක බලන්න. දැන් භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරනකොට ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද? භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරද්දී දැන් හිතන්න මුදල් කියලා දෙයක් ලංකාවේ නෑ ලෝකේ නෑ කියලා. මොන භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගෙන තමයි අපිට ඕනි භාණ්ඩ අපි ලබා ගන්න. මොනවාද ඇති වෙන්න පුළුවන් ගැටලු? එකක් තමයි නිශ්චිත හුවමාරු අනුපාතයක් නැහැ. නේ? නිශ්චිත හුවමාරු අනුපාතයක් නැහැ. ඒ කියන්නේ R කිලෝවකට සසංගන හරි. ඉස්සෙල්ලා මට නම කියව ගන්න බැරි වුණා. Thank you. මම සාමාන්‍යයෙන් ක්ලාස් එක කිව්ති ළමයි ඔයාලා ලියු වෙනවද ජොයින් වෙනවද පොඩ්ඩක් මේ ටච් එකේ ඉන්නේ මොකද නෝට් එකක් ලියා ගන්න බැරි වුණොත් අය අහන්නේ නැහැ නේ ඔයාලා. ඒ නිසා මම මේ පාටිසිපෙන්ට් එක ඔන් කරගෙන හැම වෙලේම බලාගෙන තමයි ඉන්නේ. මට පොඩ්ඩක් නෝට් උනා ඔයා ගියා කියලා මම හිතා අය නෝට් එක කිව්වේ. හරි ඔක්කොම ටික ලියාගත්තනේ කම්ප්ලීට් නේද? මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් මැසේජ් එක සීන් කරනවා. මේ එතකොට ඔයාලට මේ ගැටලු මොනවා හරි කියලා දෙන දෙයක් තේරුම් නැත්නම් ඒත් මැසේජ් එකක් දාන්න. හරි? අර ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට ඔක මේ ඩිස්ටර්බ් වෙන්නේ නැති විදිහට ඔක මේ මොනවාද අන්මියුට් කරලා කතා කරලා ගැටලුවක් නැහැ. අර හැම වෙලේම මේක කරන්න ගියාම පොඩ්ඩක් අර ඩිස්ටර්බ් නිසා කියන්නේ අපහසු නිසා තමයි මම මේ මැසේජ් එකක් දාන්න ඉන්ග්‍රීසි එකේ මම මේක බලනවා. රෙකෝඩින් සිග්නල් ගැටලුවක් තියෙනවද මොකක් හරි? දැනට ලයිව් ඉන්න මොනවා හරි මිස් වුණා නම් රෙකෝඩින් එක බලන්න. ගැටලුවක් නැහැ හොඳද? පුළුවන් තරම් ලයිව් ජොයින් වෙන්න බලන්න. එහෙම වුණාම අර ඔයාලා පොඩ්ඩක් මේ ඇක්ටිව් ඉන්නවා ක්ලාස් එකේ. නැත්නම් රෙකෝඩින් බලනකොට ඔක YouTube එකේ බලනකොට මේ ඔක වෙලාවකට 1.5 දානවානේ. වෙලාවකට 2 දානවා. දාලා ස්පීඩ් බලාගෙන යනවා. ඔළුවට යන්නේ නැහැ උදන්නන දෙයක්. ඒ හින්දා මේ ගැටලුවක් නැහැ. පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකේ ඉන්න බලන්න. හරි මොකද නිශ්චිත ප්‍රමාණ අනුපාතයක් මතකීම කියන්නේ? right. මුල් ටික බලා ගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න සහල් කිලෝවකට අපි එළවලු කොච්චරක් දෙන්න ඕනද නේ?
උදාහරණයකට මස් කිලෝවක් ගන්න හාල් වලින් කොච්චරක් දෙන්නවද? ඒක භාණ්ඩයකට අනිත් භාණ්ඩය කොච්චරක් හොමාරු කරන්න ඕනේද කියලා හරියට මින්මක් නැහැ. දැන් මුදල් තියෙනවනේ හිතන්න මුදල් නැත්තම් අපි කියලා මුදලාලි සබන් කැටයක් දෙන්න කියලා අපි ගාව තියෙනවා හාල්. සබන් කැටේ හාල් කොච්චරක් දෙනවද කියලා දන්නේ නැහැ. අන්න ඒ වගේ. හොමාරු අනුපාතයක් නොමැති වීම. අනික තමයි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතාව. හිතන්නකෝ ගෙදර ඔන්න පොල් කඩනවා පොල් ටික තියෙනවා. ඊට පස්සේ දැන් මුදල් තියෙන නිසා ලොරියකට එන්න කිව්වා පොල් ටික පැටවුවා දුන්නා සල්ලි ගත්තා කඩේට ගිහිල්ලා අපිට ඕනි බාන්න අරන් දැන් මුදල් කියලා දෙයක් තිබ්බේ නැත්තම් ඔය පොල් ටික කර ගහගෙන කඩවල් ගානේ ගිහිල්ලා නැත්තම් සහල් ටික මොකේකට හරි දාන කඩවල් ගානේ ගිහිල්ලා නැත්තම් ගෙවල් ගානේ ගිහිල්ලා සහල් ටික බෙදලා අපිට ඕනි බාන්න ටික අරගෙන ආයෙ ගෙදර එන්න ඕනේ නේ. බාන ප්‍රවාහන දුෂ්කරතාව තියෙනවා. තිබුණා. ඊට පස්සේ අනිත් එක තමයි ඇතැම් බාන්න කල්තබාගත නොහැකි වීම. දැන් සහල් වගේ දේවල් නම් මාස ගාණක් තියාගන්න පුළුවන් නේ ගොඩ ගහලා. හැබැයි මස් මාළු, එළවලු වගේ දේවල් ගොඩකල් ඒවා දැන් එළවලු මේ දන්නකො මේ එළවලු කන්න කාලයක් තියෙනවා ඊට පස්සේ ඒව ගොඩක් කල් අපිට ඒවා තියාගන්න බෑ. එතකොට ඇතැම් බාන්න කල්තබාගත නොහැකි වීම. මෙන්න මේ කියන දුෂ්කරතා තිබ්බ මොනවාද? බාන්න හොමාරු ක්‍රමේ. එනිසා මේක ගොඩක් කල් මේ බාන්නයකට බාන්නයක් හොමාරු කරේ නෑ මිනිස්සු. ඊට පස්සේ බලුවා මේ දුර්වලතාව වළක්ව ගන්න අපිට ඊළඟට තියෙන ඔප්ෂන් එක මොකක්ද? අපිට පුළුවන් හුවමාරු මාධ්‍යයක් භාවිතා කරන්න. හුවමාරු මාධ්‍යයක්. මොකද කරන්නේ? හුවමාරු මාධ්‍යයක් තියෙනවා. දැන් වර්තමානයේ මුදල් තියෙන්නේ. නේ ඉස්සර මුදල් කියලා දෙයක් තිබ්බේ නෑ. සත්ත්වයට කටු, තඹකාසි, රිදී කාසි ඔය වගේ දේවල් තමයි හුවමාරු මාධ්‍යයක් විදිහට භාවිතා කරන්නේ. එතකොට මොකද කරන්නේ? දැන් වර්තමානයේ මුදල් කියන තැනට නිකන් ඒක දියුණු වෙලා තියෙනවා. මොකද කරන්නේ? මුදල් තියෙද්දි සහල් ටික නිෂ්පාදනය කරා කාට හරි වික්කා. නේ? විකුණලා සල්ලි ටික ගත්තා. ඒ කරලා මට ඕනි වට ටික ගිහලා සල්ලි දීලා අරගෙන ආවා. එහෙනම් ඔන්න හුවමාරු මාධ්‍යයක් විදිහට මුදල් භාවිතයට එනවා. හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතයට පැමිණීම. මුදල් භාවිතයට එනවත් එක්කම මිනිස්සු බැලුවා භාණ්ඩ විකුණන්නම නිෂ්පාදනය කරන්න. කලින් නිෂ්පාදනය කරේ කොහොමද? තමාට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගත්ත දැන් මුදල් උපයන්නම නිෂ්පාදනය කරනවා. අපි ඒකට කියනවා වක්‍ර නිෂ්පාදනය. වෙළඳපළ ඉලක්ක කරගනිමින් සිදු කරන නිෂ්පාදන වක්‍ර නිෂ්පාදනය කියලා කියනවා. හරි. දැන් බාටර් ක්‍රමයේ තිබ්බ දුර්වලතා නිසා හුවමාරු මාධ්‍යයක් විදිහට වර්තමානයේ මුදල් භාවිතා වෙනවා. ඒතර මුදල් භාවිතයත් සමගම මිනිස්සු බැලුවා මුදල් උපයන්නම නිෂ්පාදනය කරලා දැන් වර්තමානයේ එහෙම නේද තියෙන්නේ. ගෙදර රඹුටන් ගහක් තියනවා රඹුටන් ගහේ ගෙඩි ටිකක් කරලා ගෙදරට කන්න දෙන්නේ නැහැ ටක් ගාලා විකුණනවා. නේ? එහෙනම් විකිණීම සඳහාම බාණ්ඩ නිෂ්පාදනය කර අපි ඒකට කිව්වා වක්‍ර නිෂ්පාදනය කියලා. ඔතනින් තමයි ව්‍යාපාර කියන එක බිහි වෙන්නේ. දැන් මෙතන පුද්ගලයෙක් ඉන්නවා මේ නිෂ්පාදනය කරපු ටික සල්ලි දීලා ගන්නවා අරගෙන යායව අනිත් සයිඩ් විකුණනවා. ඔන්න ව්‍යාපාරයක් ආරම්භ වෙනවා. එනම් හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතය සමග වක්‍ර නිෂ්පාදනය ආරම්භ වෙනවා. වක්‍ර නිෂ්පාදනය ආරම්භ වීමත් සමගම ව්‍යාපාර කියන සංකල්පය ලෝකෙට බිහි වෙනවා. හරි. right. එහෙනම් මතක් කරගමු. තමාට අවශ්‍ය සියලුම භාණ්ඩ තමා විසින්ම නිෂ්පාදනය කරගත්තා. පොදු නිෂ්පාදනය ඊටසේ තමාට අවශ්‍ය හැමදේම නිෂ්පාදනය කරනවා වෙනුවට තමාට වඩාත් හොඳින් නිපදවන්න පුළුවන් එකක් නිෂ්පාදනය කරා. පුද්ගල විශේෂීකරණය ඒක නිසා භාණ්ඩ අතිරික්ත විහි වුණා. ඒ භාණ්ඩ අතිරික්ත අනිත් අයත් එක්ක හොමාරු කරගෙන තමාට ඕනි භාණ්ඩ ලබා ගත්තා. බාටර් ක්‍රමය, භාණ්ඩ හොමාරු ක්‍රමය, භාණ්ඩ හොමාරු ක්‍රමය මෙන්න මේ කියන දුර්වලතා තිබ්බා. ඒ නිසා හොමාරු මාධ්‍යයක් විදිහට මුදල් භාවිතා කළා. මුදල් භාවිතයත් සමග මිනිස්සු භාණ්ඩ විකුණන්නම නිෂ්පාදනය කරා. වෙළඳපළ ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරා. අපි කියන එකට වක්‍ර නිෂ්පාදනය. right.
ලියාගමු එහෙනම් පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක බාටර් ක්‍රමයේ පැවති පහත සඳහන් දුර්වලතා නිසා හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතයට පැමිණුණි. හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතයට පැමිණුණි. නේද? අපි කියමු මොකද්ද? බාටර් ක්‍රමයේ පැවති පහත සඳහන් දුර්වලතා නිසා හුවමාරු මාධ්‍යයක් ලෙස මුදල් භාවිතයට පැමිණුණි. එහෙනම් දුර්වලතා ටික ලියාගමු පොයින්ට් ඒ යටතේ 1 2 3 කියලා දාලා පහත සඳහන් දුර්වලතා කියලානේ කිව්වේ. එහෙනම් පළවෙනි එක ලියාගන්න නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. නිශ්චිත හුවමාරු අනුපාතයක් නොමැති වීම. 2 භාණ්ඩ ප්‍රවාහනයේ දුෂ්කරතා පැවතීම. භාණ්ඩ ප්‍රවාහනයේ දුෂ්කරතා පැවතීම. 3 ඇතැම් භාණ්ඩ කල් තබාගත නොහැකි වීම. කල් තබාගත නොහැකි වීම. අවසාන පොයින්ට් එක ලියාගමු එහෙනම්. අවසාන පොයින්ට් එක මුදල් භාවිතයත් සමගම පුද්ගලයන් විසින් වෙළඳපළ ඉලක්ක කර ගනිමින් භාණ්ඩ නිපද විය. පුද්ගලයන් විසින් වෙළඳපළ ඉලක්ක කර ගනිමින් භාණ්ඩ නිපද විය. මෙසේ වෙළඳපළ ඉලක්ක කරමින් සිදු කරන නිෂ්පාදනය වක්‍ර නිෂ්පාදනය ලෙස හඳුන්වයි. එහෙනම් ඔයාලගේ ෂෝට් නෝට් එකේ
ෂෝට් නෝට් එකේ ව්‍යාපාර විකාශනය කියලා ඔයාලගේ මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ ෂෝට් නෝට් එකේ. හරි දැනට පැන්සලෙන් කොහේ හරි නෝට් කරගන්න ව්‍යාපාර විකාශනය ඍජු නිෂ්පාදනය පුද්ගල විශේෂීකරණය බාටර් ක්‍රමය එහෙම නැත්නම් බාණ්ඩ හුවමාරු ක්‍රමය මුදල් භාවිතය වක්‍ර නිෂ්පාදනය එනම් ව්‍යාපාර විකාශනයේ අධ්‍යයන 5යි. හරි ඕකෙන් ඔයාලගෙන් අහන්නේ මෙන්න මේවට තව ලකුණක් දාගන්න ඍජු නිෂ්පාදනයයි බාටර් ක්‍රමයයි වක්‍ර නිෂ්පාදනයයි විතරයි අහන්නේ. ඍජු නිෂ්පාදනයයි බාටර් ක්‍රමයයි වක්‍ර නිෂ්පාදනයයි විතරයි අහන්නේ. ඒ තුන පාඩම් කරගත්තා නම් ඇති. ෂෝට් නෝට් එක. ඊට පස්සේ ලියා ගන්න වෙනම ඡේදයක් විදිහට වෙනම ඡේදයක්. මේක වෙනම ෂෝට් නෝට් එකක්. පොඩි නෝට්බුක් එකක් ගන්න. අර පොඩි නෝට්බුක් එකේ එකක් කරන් ඩේට් එක දාලා ඒ දවසේ කරපු ටිකේ ෂෝට් නෝට් එක හදාගන්න. ඡේදයක් විදිහට ලියා ගන්න. මේක ලියා ගන්න. ෂෝට් නෝට් එකට එතකොට දැන් ෂෝට් නෝට් එක දිහා බලාගෙන ඍජු නිෂ්පාදනය. තමාට අවශ්‍ය සියලුම දේ තමා විසින්ම නිෂ්පාදනය කර ගැනීම. බැලුවා පුද්ගල විශේෂීකරණය. තමාට වඩාත් හොඳින් නිපදවිය හැකි භාණ්ඩ වර්ගය පමණක් නිපදවීම. එසේ භාණ්ඩ හොමාරු තුනේ. අතිරික්ත භාණ්ඩ හොමාරු කරගැනීමෙන් තමාට අවශ්‍ය අනිකුත් භාණ්ඩ ලබා ගැනීම. ඒ විදිහට ෂෝට් නෝට් එක දිහා බලලා කියන්න පුළුවන් වෙන්න ඕන. ලියා ගන්න ඡේදයක් විදිහට වක්‍ර නිෂ්පාදනයත් සමග ව්‍යාපාර යන සංකල්පය බිහි වූ අතර ව්‍යාපාරයකින් සිදු කරනුයේ පුද්ගලයන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි. පුද්ගලයන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමයි. බලන්න බෝඩ් එක දිහා. දැන් මොකද්ද ළමයි මේ ව්‍යාපාරයක් කියන්නේ? ඇයි අපි ව්‍යාපාරයකට යන්නේ? අපි ව්‍යාපාරයකට යන්නේ ඇයි? අපි මොනවා හරි අවශ්‍යතාවයක් එහෙම නැත්නම් උවමනාවක් ඉටු කරගන්න මොනවා හරි අවශ්‍යතාවයක් උවමනාවක් ඉටු කරගන්න තමයි අපි ව්‍යාපාරයකට යන්නේ. එතකොට ව්‍යාපාරයෙන් මේ අවශ්‍යතාව හා උවමනා ඉටු කරන්නේ කොහොමද? එක්ක භාණ්ඩ එහෙම නැත්නම් සේවා භාණ්ඩ නිපදවීම හෝ සේවා සැපයීමෙන් තමයි මේ අවශ්‍යතාව හා උවමනා ඉටු කරන්නේ. එනම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය එහෙම නැත්නම් බෙදා හැරීම.
උදේ ව්‍යාපාරයක් කියන නිර්වචනයේ මෙන්න මේ කියන පොයින්ට් තුන තියෙන්න ඕනි. ওই පොයින්ට් තුනට තමයි ඔයාලට විභාගයේ ලකුණු දෙන්නේ. ව්‍යාපාරයකින් කරන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදා හැරීම. හරි. එහෙනම් ලියාගමු අපි. ඒ අනුව ව්‍යාපාරයක් යනු තරු ලකුණක් දාලා වෙන පෑනකින් ලියාගමු. ඒ අනුව ව්‍යාපාරයක් යනු ඒ අනුව ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය තෘප්තිමත් කරනවා කියන්නේ තෘප්තිමත් ඉටු කරනවා ඉටු කිරීම සතුටු කිරීම මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම කියනකොට තෘප්තිමත් කිරීම කියලා මෙතන අදහස් වෙන්නේ. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදා හැරීමේ නිරත නිෂ්පාදනය හෝ බෙදා හැරීමේ නිරත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. right. එහෙනම් ඔන්න අපි දන්නවා දැන් ව්‍යාපාර විකාශනය වුණේ කොහොමද? නේද? ඊට පස්සේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ව්‍යාපාර විකාශනයයි ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලායි අපි දන්නවා. තව එක කොටසක් කරලා මම ක්ලාස් එක නතර කරන්නම් අනුමාතෘකාව ලියා ගන්න ව්‍යාපාර අරමුණු. ව්‍යාපාර අරමුණු. විතර ෂෝට් නෝට් එකේ ව්‍යාපාර යනු පොයින්ට් තුන ලියා ගන්න. හරි? අවශ්‍යතා හා උවමනා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදා හැරීම. දැන් අනුමාතෘකාව ව්‍යාපාර අරමුණු. ෂෝට් නෝට් එකේ ඕනි ටික තමයි මම බෝඩ් එකේ ලියන්නේ. නෝට් එක පොතේ ලියා ගන්න මේ ටික පැන්සලෙන් හරි නෝට් කරගන්න. පොඩි නෝට්බුක් එකක් අරගෙන ඒකේ ඔය ටික ලියලා ඔයාගේ නෝට් එකේ තියෙන පොත අස්සේ මේක දාලා තියන්න. ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් තියෙනවා. හරි. එකක් තමයි ලාභ ඉපැයීම.
ලාභ ඉපැයි. අනිත් එක තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මේ තියෙන්නේ ප්‍රධාන අරමුණ. ප්‍රධාන අරමුණ. ලාභ ඉපැයීම නම් කමක් නැහැ කියමුකෝ. ලාභ උපයන්න එපා. ව්‍යාපාරයක් කරන්න ලාභ ඉපැයීම අරමුණෙන්නේ. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඇයි? දැන් ඉස්සර නම් අපි කිව්වා ව්‍යාපාරයේ රජුරුනේ අයිතිකරු නේ. ඕනර් ඉස් ද කිං කියලා කිව්වා. දැන් කස්ටමර් ඉස් ද කිං වෙලා තියෙන්නේ නේ. පාරිභෝගිකයා තමයි ව්‍යාපාරේ රජුරු වෙලා ඉන්නේ. මේ මමයි රජා වගේ ගිහිල්ලා ව්‍යාපාරේ හැසිරෙන්නේ නැතුව නේද? එක පාරිභෝගිකයෙක් නෙමෙයි ඉන්නේ. රජුරෝ ගොඩක් ඉන්න නිසා එක රජුරෙක්ව ගණන් ගන්නෑ. හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් පාරිභෝගිකයා තමයි ව්‍යාපාරේ රජුරු වෙලා තියෙන්නේ. ඇයි? දැන් මම ඔන්න ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න පෝස්ට් හදලා ෂෙයා කරලා ගෲප් හදලා නේද? Zoom පැකේජ් අරගෙන දැන් ඔක්කොම කරලා බලන් ඉන්නවා. ඔයාලා කවුරුත් ආවේ නැත්නම් ක්ලාස් එක කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඕනම ව්‍යාපාරයක පාරිභෝගිකය තමයි ඒ ව්‍යාපාරයේ පැවැත්ම තීරණය කරන්නේ. එතකොට අපි පාරිභෝගිකයා කොච්චරක් හොඳට තෘප්තිමත් කරනවද? එයා ඊළඟ දවසෙත් අපේ ව්‍යාපාරයට එනවා. අපි දැන් බඩ ගිනියලා කඩේකට යනවා, රයිස් එකක් කනවා, මෙලෝ රහක් නෑ, ලුණු වැඩි, රොස් වෙලා, ගානක් වැඩි. නේ පෝෂන් එකක් පොඩ්ඩයි තිබ්බේ බඩ පිරුණේ නැහැ. අපි ඊළඟ දවසේ බඩගිනි වුණත් ඒ කඩේට යනවද? නැහැ. එහෙනම් ඒ ව්‍යාපාරයේ ටික දවසක් යද්දී වහලා දාන්නවා මොකද පාරිභෝගිකව නැති නිසා. එහෙනම් පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න තමයි මෙයා ඊළඟ දවසේ අපේ ව්‍යාපාරයට එන්නේ. එහෙනම් අපේ තරගකරුවන්ට වඩා නේද? අනිත් ව්‍යාපාර වලට වඩා අපේ පාරිභෝගිකයා තෘප්තිමත් කරොත් අපේ ව්‍යාපාරයට පැවැත්මක් තියෙනවා. ඒ නිසා පාරිභෝගික තෘප්තිය වැඩි කරන එක තමයි ව්‍යාපාරයේ අනිත් ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. එනම් ප්‍රධාන අරමුණු දෙකයි ලාභ ඉපීම විතරක් තිබෙන මදි පාරිභෝගිකයා තෘප්තිමත් කරන්නත් ඕන. එහෙනම් ප්‍රධාන අරමුණු දෙකක් වෙනවා ලාභ ඉපීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. උප අරමුණු කීපයක් කියන්න පුළුවන්. පාරිභෝගිකයා තෘප්තිමත් වෙන්නේ භාණ්ඩවල ගුණත්වය වැඩි කිරීම නේ ඊට පස්සේ සේවක සුබ සාධනය රැකියා උත්පාදනය ඊට පස්සේ ලාභ උපයන්න නම් වෙළඳපළ කොටස වැඩි කරන්න ඕනේ. දැන් මම ෆිසිකල් විතරක් ක්ලාස් කරා නම් කුරුණෑගලවට විතරයි පන්ති කරන්නේ. දැන් ඔන්ලයින් කරපු එකෙන් මගේ වෙළඳපළ කොටස වැඩි වුණා. දැන් ලංකාවටම මට උගන්වන්න පුළුවන්. නේ වෙළඳපළ කොටස වැඩි කිරීම, විකුණුම් උපරිම කිරීම ඔය වගේ උපාරමුණු අපිට ලියන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන අරමුණු දෙකයි තියෙන්නේ. ලාභ ඉපැයීමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමයි. උපාරමුණු අපිට 4ක් 5ක් ලියන්න පුළුවන්. එහෙනම් අනුමාත්‍රකාව ව්‍යාපාර අරමුණු ලියා ගන්න. ව්‍යාපාරයක අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. පළවෙනි එක ලියාගන්න ප්‍රධාන අරමුණු කියලා ලියලා ඒ යටතේ අපි මේ දෙක ලියාගමු. ප්‍රධාන අරමුණු පළවෙනි එක ලාභ ඉපයීම ප්‍රධාන අරමුණු යටතේ පොයින්ට් එකක් ඉදිරියට ලියා ගන්න ලාභ ඉපයීම.
ඊළඟ පොයින්ට් එක පාරිභෝගික තෘප්තිය මේ ටික කියලා ඉවර කරන්නේ නැහැ. ඒ නිසා අපි ලියාගමු. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඊට පස්සේ උප අරමුණු. උප අරමුණු. උප අරමුණු. පළවෙනි එක භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම. භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය. 3 රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය. 4 වෙළඳපොළ කොටස වැඩි කිරීම. වෙළඳපොළ කොටස වැඩි කිරීම. 5 විකුණුම් උපරිම කිරීම. විකුණුම් උපරිම කිරීම. වෙළඳපොළ කොටස වැඩි කිරීම විකුණුම් උපරිම කිරීම. එතන ෂෝට් නෝට් එකට ව්‍යාපාර අරමුණු ප්‍රධාන උප කියලා ලියාගත්තා නම් ඇති. හරි පාඩම් කරන්න ඕනේ ටිකනේ. right. ඔය ටික තමයි අපි අද දවසට ඔය ඇති. ලියවෙන්න එපා පොඩ්ඩක් ඉන්න. කියන්තිම කියන්න. right. අද දවසට ඔය ටික ඇති. අද කතා කරපුවාගේ මොනවා හරි ගැටලු තියෙනවද? මට මැසේජ් එකක් දාන්න. කතා කරපුවාගේ ගැටලු මොකුත් තියෙනවද? ගැටලුවක් නැහැනේ. එහෙනම් අපි ඊළඟ සතියේ හම්බෙමු. සාර්ථක සතියක් ගත කරන්න කියලා විශ් කරනවා. හැමදාම ගෙවෙන හැම දවසක්ම ඔයාලගේ අධ්‍යාපනයේ වෙනුවෙන් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් දෙයක් කරන්න, පාඩම් කරන්න, දවසින් දවස පියවරෙන් පියවර ඉදිරියටම යන්න. දවස් 7න් පස්සේ ආය හම් වෙනකොට මේ ඉන්න දැනට වඩා 1 හරි ඉදිරියෙන් ඉන්න බලන්න. හරි? හැමදාම මොනවා හරි දෙයක් ජීවිතේට එකතු කරගන්න, සතුටින් ඉන්න. එහෙනම් අපි ඊළඟ සතියේ හම්බෙමු. ක්ලාස් එක ගැන යාළුවන්ට කියන්න, යාළුවෝ දැනුවත් කරන්න. මේ මාසේ ඉතුරු දවස් 3ක් කොහොමත් ෆ්‍රී යන්නේ. ඒ නිසා ක්ලාස් එකට ඇවිල්ලා බලන්න කියන්න. ෂෝට් නෝට් එකේ මේ ලියපුවා ඔක්කොම ලියන්නේ නැහැ. දැන් ව්‍යාපාර විකාශනයේට අර මම දුන්නේ පොයින්ට් ටික එච්චරයි. ඊට පස්සේ ව්‍යාපාරයක් යනු කියන එකට මේ ටික විතරයි. ඊට ව්‍යාපාර අරමුණ කියන්නේ ෂෝට් නෝට් එකේ මාතෘකාව විදිහටයි ලියන්නේ. මාතෘකාව බලලා පාඩම් කරන්න ඕන ටික කටපාඩමෙන් මතකින් කියන්න ඕනේ. ව්‍යාපාර අරමුණු දෙකයි ප්‍රධාන උප. ප්‍රධාන අරමුණු දෙකක් මතක තියාගන්න, උප අරමුණු 3ක් වගේ මතක තියාගන්න. ඔච්චරයි ෂෝට් නෝට් එක. හරි? ඒ විදිහට ලියන්න. වෙන ගැටලු නෑ නේද? ෂෝට් නෝට් එකේ මේන් මාතෘකා ටික විතරයි.
පාඩම් කරන්න ඕනි අර මතක තියාගන්න ඕන ටික විතරයි. ඔය නෝට් එක මායේ ලියන්නේ නැහැ. right. වෙන ගැටලු නෑ නේද? හරි. මොකක්ද කියන්නේ යාළුවන්ට කියන්න ක්ලාස් එක ගැන ඒක මට උදව්වක් විදිහට කරලා දෙන්න. අපි යාළුවා තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ක්ලාස් එකට සම්බන්ධ කරගමු. දවසෙන් දවස අපි ළමයි ටික වැඩි කරගෙන ක්ලාස් එක කරගෙන යමු. එහෙනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න group එකට හරි private හරි. අනිවාර්යෙන් ඔයාලගේ නමයි ෆෝන් නම්බර් එකයි registration මේ ලිපිනයයි පාසලයි මට එවන්න මම ඔයාලට registration නම්බර් එකක් දෙන්නම්. ඊළඟ දවසේ ජොයින් වෙද්දී අර කියපු විදිහට ඒකෙන් රීනිමේට් කරලා පන්තියට සම්බන්ධ වෙන්න. right. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි අයතුවන්. good night. අපි ඊළඟ සතියේ හම්බෙමු. එහෙනම් thank you. bye.